ආයුබෝවන් සිළුම දෙනාටම. අයිබෝන් සර්. හරි. අපිට කීප පාරක්ම කරන්න හිටියට කරන්න බැරි වෙච්ච වැදගත් මාතෘකාවක් තියෙනවා. ඒක තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇති. අද පාඩමේ නම තමයි වාස්තු පුරුෂ මණ්ඩලය. වාස්තු පුරුෂ මණ්ඩලය තමයි අද පාඩම. කතා කරලා ඉවරනට පස්සේ පොඩ්ඩක් මයික් පොඩ්ඩක් හදා ගන්න, නැත්නම් රෙකෝඩින් එක බලන අයට ගැටලුවක් වෙන්න පුළුවන් නිසා. වාස්තු පුරුෂයා ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවද කලින්? දන්න ටික කියන්නකෝ බලන්න කෙටියෙන්. සර් කතාවක් අහලා තියෙනවා අර මේ විසුණු දෙවියෝ කිරිමුහුද කලඹපු අවස්ථාවේ ඒ දිස්ත්‍රික්කයට දාඩිය බිඳුවකින් මේ පොළවට වැටුණු දාඩිය බිඳුවකින් වාස්තු පුරුෂයා කියන සංකල්පය ඇති වුණා කියලා වගේ අහලා තියෙන කතාවක්. ඔව් හරි මහත්තයා, ඒක මේ කිරිමුහුද කලඹපු වෙලාව නේ මම කියන්නම්. හරි. එතකොට වාස්තු පුරුෂයා සම්බන්ධව අර මහත්තයා කිව්වා වගේ දේව කතාවකුත් තියෙනවා. ඕක මට මතක විදියට මත්ස්‍ය පුරාණය හරි ගරුඩ පුරාණය හරි පොතේ තමයි පරණම කතාව තියෙන්නේ. මට මේ දෙකින් කෝකද කියලා හරියට මතක නැහැ. අපි මේ කතාවත් මොකක්ද කියලා බලමු. එතකොට වාස්තු පුරුෂ සංකල්පය කියලා ගත්තාම දැන් අපි මේ පාඨමාලාවේ වාස්තු වලට ටිකක් එහා ගිහිල්ලා ඉවරලා අපි ශක්තියින් ගැන තමයි කතා කරගෙන යන්නේ. අපි එනර්ජි එකක් ගැන, ශක්තියක් කොහොමද වාස්තු කියන්නේ ශක්තියක් විදිහට තමයි අපි දැන් මේ පාඨමාලාවේ අධ්‍යයනය කරගෙන යන්නේ. එතකොට ඒ අනුව බලනකොට ඕනම භූමි කොට්ටාසයක එක එක හැඩ ඉඩන් තියෙන ඍජුකෝණාශ්‍ර හැඩ, රවුම් හැඩ, අක්‍රමවත් හැඩ තියෙන ඕනම මේ කියන භූමි කොට්ටාසයක් මත මේ වාස්තු පුරුෂ මණ්ඩලය කියන වාස්තු පුරුෂ ශක්තිය කියන එක මේ එනර්ජි එක වැඩ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේකෙන් කියන්නේ මේ වාස්තු පුරුෂයා මුණින් අතට ඒ කියන්නේ මූණ බිම ඔබාගෙන ඉන්න විදිහට හිස උතුරට දාලා පොළොව මත වැතිරිලා මූණ ඔබාගෙන පොළොව දිහා බලාගෙන ඉන්නවා කියන එක තමයි අර්ථය තියෙන්නේ. එතකොට එයාගේ ඒ හිස තියෙන්නේ ඊසාන පැත්තේ. එතකොට වම් අත තියෙන්නේ වයඹ පැත්තේ. දකුණු අත තියෙන්නේ ගිනිකොන පැත්තේ. එතකොට කකුල් තියෙන්නේ නිරිත පැත්තේ. පපුව තියෙන්නේ මැද කොටසේ. ඒ වගේ ඉන්න විදිහට තමයි ඕක හඳුන්වලා තියෙන. අපි රූප සටහනකින් මේක බලමු. සාමාන්‍ය කතන්දරේ ඕක මේ වාස්තු පුරුෂ සංකල්පයේ වාස්තු පුරුෂයා කියන කෙනා භූමිය මත දිගා වෙලා මුණින් අතට, ඒ කියන්නේ මූණ බිමට හරවගෙන මූණ බිම ඔබාගෙන අතපය මේ රූපේ තියෙන්නේ. මේ රූපේ තියෙන විදිහට මේ මූණ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට එන්න ඕනේ. ඒ යම් ඕනම භූමි කොට්ටාසයක් මත මේක මේ ශක්තිය මේ කියන වාස්තු පුරුෂයා දිගා වෙලා ඉන්නවා කියන එක තමයි මේකේ කියවෙන්නේ. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගෙන යමු. අද ඊටාම වැදගත් පාඩමක්. සාමාන්‍යයෙන් වාස්තු ශාස්ත්‍රයේ 4න් එකක් විතර තියෙන්නේ මෙතන. ඒ නිසා මේක ඊටාම වැදගත් පාඩමක්. අපි මේක විසඳගෙන යමු. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියපු විදිහට අර මහත්යෙක් කිව්ව කතාව කියලා ඉන්නම්, දේව කතාව කියලා ඉන්නම්. මේ දේව කතා කියන ඒවා බොරුම කියලා අයින් කරන්නත් පුළුවන්, නැත්නම් ඒක පිළිගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. නමුත් මේ ඉස්සර කාලේ මේ එනර්ජීස් ගැන, ශක්තියින් ගැන කියලා දීපු විදිහ ටිකක් වෙනස්. මේක තේරෙන්න මතක හිටින්න මේ කතා අනුසාරයෙන් තමයි ඉස්සර කාලේ ගැනීම රටාව. ඉතින් ඒ අනුව කියලා හිතන්නත් පුළුවන්. ඉතින් අපි මේ කතාව අහලා ඉමු. මේ කතාවේ පූර්ව භූමිකාව ගැන සලකලා බැලුවොත් එහෙම එක්තරා කාලයකදී මේ පෘථුවියේ තියෙන
පංචභූත ශක්තියින් එහෙම ටිකක් අස්ථාර වෙලා තියෙන කල්පයකදී මේ විශාල නෙගටිව් එනර්ජි ඍණ ශක්තියින් ඒ වගේම අලුත් ශක්තියින් අලුත් දේව ශක්තියින් අසුර ශක්තියින් එහෙම වෙනස් වෙලා වැඩිවීමක් ඇති වෙච්ච කාලෙකදී ඒ වගේ කාලෙකදී මේ අපරිමිත ශක්තියක් තිබිච්ච ශක්තිමත් පුරුෂයෙකු උප්පත්තිය ලැබුවා කියන තැන ඉඳලා තමයි මේ කතාව අපිට කියන්න වෙන්නේ. එතකොට මම කිව්ව විදිහට මත්ස්‍ය පුරාණය හෝ ගරුඩ පුරාණ මට මතක විදිහට මත්ස්‍ය පුරාණය තමයි පරණම කතාව තියෙන. එක විවිධ කතා තියෙනවා විවිධ පොත්වල. ඒ අනුව ශිව දෙවියෝ අන්ධක කියන අසුරයත් එක්ක සටනක් කරලා තිනවා විශාල කාලයක්. මේ සටන කරලා ඉවරලා මේ අන්ධක කියන අසුරයව පරද්දලා තියෙනවා. පෙරදුවට පස්සේ මේ විශාල කාල සීමාවක් ශිව දෙවියෝ සටන් කරපු නිසා ශිව දෙවියෝගේ මහන්සියට ශරීරයෙන් දහඩිය බිඳුවක් හැරිලා තියෙනවා. මෙන්න මේ දහඩිය බිඳුවෙන් විශාල රාක්ෂ රූපයක් ඉපදිලා තියෙනවා. විශාල රාක්ෂයේ ඉපදිලා තියෙනවා කියලා තමයි කතාවේ සඳහන් වෙන්නේ. මේ රාක්ෂයා ඊටාම විශාලයි. මුළු අවකාශයම අවකාශ ධාතුම වහගෙන ඉන්න විශාල රූපයක්. ඒ වගේම තමයි මෙයාට විශාල බඩගින්නක්, නොනිවෙන බඩගින්නක්. අහුවෙන එක කන කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති බඩගින්නක් තිබිච්ච කෙනෙක් කියලා කියනවා. ඉතින් මෙයා ඉස්සලාම බඩේ තමන්ගේ බඩගින්නට අර අන්ධක කියන අසුරයාගේ මල සිරුර තියෙන සටරින් පෙරදිලා මිය ගියපු ඒ මල සිරුරයා අනුභව කරන මේ යක්ෂයා. ඒත් බඩ පිරෙන්නේ නැල්ලු. ඊට පස්සේ අහුවෙන එක කනවලු. අහුවෙන කනකොට වරයක් ඉල්ලනෝ ශිව දෙවියන්ගේ. ශිව දෙවියෝ වන්දනාමාන කළා වරයක් ඉල්ලනලු මේ මගේ බඩගින්න ශිව දෙවියනි නිවෙන්නේ නැහැ. මොනවා කෑවත් මට මේ බඩගින්න නිවෙන්නේ නැහැ. අනේ මට මේ බඩගින්න නිවෙන්න මට වරයක් දෙන්න. වරයක් ඉල්ලන්න අවසර දෙන්න කියලා කිව්වලු. උරු ශිව දෙවියෝත් අර සටන කළා හරි මහන්සියෙන් ඉන්නේ. එතකොට ශිව දෙවියෝත් වැඩි හිතන්නේ නැතුව ඔයාට මේ ඕන වරයක් ඉල්ලන්නෝ කියලා කිව්වලු. ඊට පස්සේ මේ දහඩිය බිඳුවෙන් ඉපදිච්ච රාක්ෂයා ඉල්ලවලු භූලෝකේ, දෙව්ලෝකේ, මනුලෝකේ කියන මේ ඕන තැනකින් ඕනම දෙයක් කන්න මට අවසර ලබා දෙන්න කියලා වරේ ඉල්ලවලු. ශිව දෙවියෝත් වැඩි හිතන්නේ නැතුව ඒ වරේ දුන්නලු. දුන්නට පස්සේ මේ රාක්ෂයා වැඩ පටන් ගත්තලු. ඒ බඩගින්න නිවෙන්නේ නැහනේ. එතකොට මෙයා ඉස්සලම භූලෝකේ කන්න පටන් ගත්තලු. කන්න පටන් ගත්තට පස්සේ මේකේ ඉන්න මේක දැකපු දෙවියෝ සහ අසුරයෝ මේගොල්ලෝ රත් වුණාලු. මෙයා කාගෙන යනවා ඉවර යන්නේ අහුවෙන හැම එකම කනවා. එතකොට මේ දෙවිවරු සහ අසුරයෝ ගිහිල්ලා ඉවර වෙලා මහා බ්‍රහ්මයාට ගිහිල්ලා කිව්වලු මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මහා බ්‍රහ්ම දෙවියෝ බල්ලි ඉවර වෙලා කිව්වලු ශිව දෙවියෝ වරේ දීලා තියෙන්නේ. ශිව දෙවියන්ගේ වැඩවලට මට ඇඟිලි ගහන්න බෑ. මට කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ ශිවව හම්බෙන්න කියලා කිව්වලු. ශිව දෙවියෝ හම්බෙන්න කියලා කිව්වලු. මේ කතාවේ මම පස්සේ විග්‍රහ කරන මේ පොයින්ට් හරි වැදගත්. එක පළවෙනි එක තමයි මේ දහඩිය බිඳුවකින් ඉපදිච්ච කතාව. දෙවෙනි එක විශාලයි සහ අවකාශ ධාතුන් වහගෙන ඉන්නවා කියපු එක. මේ තුන්වෙනි එක තමයි මේ ශිව දෙවියන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න බෑ කියපු කතාව. මේ පොයින්ට් ඔයගොල්ලෝ මතක තියාගන්න මම මේවා පස්සේ විග්‍රහ කරනවා. ඊපස්සේ ශිව දෙවියෝ හම්බෙන්න යනවලු. මේ දෙවියෝයි අසුරයෝයි ශිව දෙවියෝ හම්බෙන්න යනවලු. ගිහිලි ඉවරලා කිව්වලු විස්තරේ මෙයා මේ කාගෙන යනවා. අපි ඔක්කොම කාලදායි අපිට ඉන්න තැනකුත් නැති වෙයි. අපිවත් කයි. එහෙම කියලා කිව්වලු. ඊට පස්සේ ශිව දෙවියෝ කිව්වලු වරයක් දුන්නට පස්සේ ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ Hindu දේව කතා එහෙම Hindu ධර්මයේ පොඩ්ඩක් අහලා තියෙනවා නම් වර කියන ඒවා කොච්චර බලවතෙක් වුණත් වරයක් කියන දේ දුන්නට පස්සේ ඒක ආයෙ ගන්න බෑ. රිවර්ස් කරන්න බෑ. දුන්නොත් දුන්නම තමයි. ඒවා දීපු කෙනාටවත් ඒක රිවර්ස් කරන්න බෑ. වළක්වන්න බෑ, කැන්සල් කරන්න බෑ. එතකොට ශිව දෙවියෝ කිව්වලු දීපු වරයක් ආයෙ ගන්න බෑ. නමුත් මේ ප්‍රශ්නෙට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අන්ධක මේ අන්ධක නෙමෙයි මේ රාක්ෂයා ඇවිල්ලා මේ මට වන්දනාමාන කරනවා. වන්දනාමාන කරනකොට ඔයගොල්ලෝ ඇවිල්ලා මෙයාව පොළොවට තියලා අල්ලලා තද කරගන්න මෙයාට හෙලවෙන්න බැරි වෙන්න කියලා කිව්වලු. එහෙම කළා අපි නවත්තමු කියලා කිව්වලු. ඊට පස්සේ අර කිව්වා වගේ
මේ රාක්ෂයා ශිව දෙවියෝ වන්දනා කරන්න ඇවිල්ලා නැමුණලු. නැමුණට පස්සේ ශිව දෙවියෝ ඔළුවෙන් අරලා පොළොවට තියලා තද කරගත්තලු. මේකත් වැදගත් පොයින්ට් එක. මේ ඔළුවෙන් ශිව දෙවියෝ ඇල්ලුවේ ඔළුවෙන්. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට පස්සේ අනෙක් සුර කොට්ටාස, ඒ කියන්නේ දෙවිවරු මේ යක්ෂයාගේ උතුර සහ නැගෙනහිර ශරීර කොටස් අල්ලලිලා බිමට තියලා තද කරගත්තලු. ඊට පස්සේ අදේව කොටස්, අසුර කොටස්, අසුරයෝ බටහිර හා දකුණ කියන කොටස්, ශරීර කොටස් බිමට තියලා තද කරගත්තලු. මහා බ්‍රහ්මයා ඇවිල්ලා පපුව ප්‍රදේශයෙන් මැද කොටසින් අල්ලලා බිමට තියලා තද කරගත්තලු. එතකොට මේකත් වැදගත්. සුරයෝ උතුරයි නැගෙනහිරයි ඇල්ලුවේ, අසුරයෝ බටහිරයි දකුණයි ඇල්ලුවේ, මහා බ්‍රහ්මයා මැද කොටස තමයි ශරීරය ඇල්ලුවේ. මේකත් වැදගත් වෙනවා අපේ මේ අද පාඩමට. ඊට පස්සේ මේ රාක්ෂයා ආයාචනා කරනවා මට නිදහස දෙන්න, මට හරි බඩගිනි, මට මෙහෙම හිර වෙලා ඉන්න බෑ, මනේ මට කණ්ඩ ඕනේ, මාව නිදහස් කරන්න, මේවා මාව හැමදාම මෙහෙම තියාගෙන හදන්නේ කියලා කිව්වලු. ඊට පස්සේ මෙයාට කොන්දේසි වගේක් අර සුරයෝ සහ අසුරයෝ දෙවිවරු ඉදිරිපත් කරාලු ශිව දිවියොත් ඉස්සරහ තියාගෙන. ඔයාට නිදහසේ ඉන්න පුළුවන්, ඔයාට නිදහසේ ඔයාට කැමති දේ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා අද ඉඳලා ඔයා වාස්තු පුරුෂයා කියලා නම් කරනවා. ඔයා මේ භූමිය සම්බන්ධව මේකට කටයුතු කරන්න, මේ ඉදිවාස්තු සහ ඉදිකිරීම සම්බන්ධව ඔයා කටයුතු කරන්න. කවුරු හරි කෙනෙක් යම් ඉදිකිරීමක් කරනකොට එයා මුල්ගලක් තියෙනකොට පූජාව කරන්න. ඔයාට පූජා කරන්න නැතුව, වාස්තු පුරුෂයාට පූජාව දෙන්නේ නැතුව, පූජාවක් කරන්නේ නැතුව මුල්ගලක් තිබ්බොත් ඔයාට පුළුවන් අන්නේ වෙලාවට එයාට කැමති දෙයක් කරන්න. ඒ කියන්නේ කන්න කියන එක මේ කියන්නේ. බඩගින්නේ ඉන්නේ. එයාට ඔයාට නිදහසේ දෙයක් කැමති දෙයක් කරන්න පුළුවන්. ඔයාට අනිත් ඒවාට මොකවත් කරන්න බෑ. ඔයාට මෙහෙමම අපිට යට වෙලා අපි මේ දේව සහ අසුර කොට්ටාස වලට මහා බ්‍රහ්මයාට මේ යට වෙලා තමයි ඔයාට ඉන්න වෙන්නේ. ඔයාට නිදහසක් හම්බ වෙන්නේ. අර වගේ ඔයාට මේ මුල් ගලක් තියෙනකොට පූජා කරන්න නැතුව කරන අයට තමයි කියලා කිව්වලු. ඊට පස්සේ මේ වාස්තු පුරුෂයාකට එකඟ වුණාලු. එතකොට ඕක තමයි ඔය දේව කතාව. මම ඊළඟ කොටසට යන්න කලින් මේ කියපු කතාවේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට මේ වාස්තු පුරුෂයාද බහිරවය කියලා මේ කියන්නේ? ඔව්, ඉන්දියාවේ බහිරව සංකල්පයක් ලොකුවට නෑ. ඉන්දියාවේ දැන් මම හුඟක් මම පාඨමාලාවල ඉන්දියානු නැඹුරුවක් ඇතුව තමයි මම උගන්වන්නේ ලාංකික වාස්තු වලට වඩා. එතකොට මේක මේ මත්ස්‍ය පුරාණයේ කියන කතාන්දර කියන වේද මේ පරණ ගාන්ත්‍රණ හින්දු ග්‍රන්ථනේ මේවා. එතකොට ඉන්දියාවට අනුකූලව තමයි තියෙන්නේ. එතකොට ලංකාවේ හුඟක් අපි කරන්නේ බහිරව පූජාව. එතකොට මේ දෙකම එක ළඟින් යන සංකල්ප. නමුත් ප්‍රශ්නයක් නැහැ, බහිරවයන්ට කියලා දෙන්නේ මේ පූජාව කරන්නේත් මේ වාස්තු පුරුෂයන්ටම තමයි. ඒක සමානයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ සංස්කෘතික රටවල් දෙකක් නිසා ඒක පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මම අර හයිලයිට් කරගන්න මතක තියාගන්න ඕනේ. එතකොට මේ ශිව දෙවියෝ තමයි මේකට මේ එනර්ජි එකට, මේ වාස්තු පුරුෂ සංකල්පේට මූලිකය වෙලා ඉන්නේ මේ ශිව දෙවියෝ. ශිව දෙවියන්ගේ දාඩිය බින්දුවෙන් තමයි පුදුනේ. එතකොට ශිව ශක්තියක් මේක. ඒ වගේම තමයි බහිරව කියන කොට්ටාස ටික ගත්තත් ඒගොල්ලොත් ශිව දෙවියන්ගෙන් බිඳිලා එන ඒගොල්ලන්ගේ එනර්ජි කොට්ටාස තමයි බහිරව කියලා කියන්නේ. බහිරව කොට්ටාස කියලා කියන්නේ. මොකද ශිව දෙවියන්ගෙන් වරන් ගත්ත කොට්ටාස තමයි මේ බහිරව කියලා කියන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. බහිරව පූජාව තිබ්බ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒකත් කරන්න ඕනේ වැඩක් ඉදිකිරීමකට පෙර. එතකොට අපි මේ කතාව පොඩ්ඩක් විශ්ලේෂණය කරගමු. මම අර කිව්වේ මම පොඩ්ඩක් අර මතක තියාගන්න කියලා කිව්වේ. එතකොට මේ ශිව දෙවියන්ගේ අර මහන්සිය නිසා, යුද්ධ කරලා ඉඳලා මහන්සිය නිසා දහඩිය බිඳුවකින් තමයි මේ රාක්ෂස රූපය, මේ වාස්තු පුරුෂය උපත ලබන්නේ. එතකොට දහඩිය කිව්වට පස්සේ මේකේ තියෙන්නේ වතුරමය ස්වභාවයන් තියෙන. එතකොට මේක ජල ආපෝ ගණයට තමයි මේක අයිති වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණා. මේ වාස්තු ශාස්ත්‍රය ඔයගොල්ලෝ යනවා නම් මේ පොඩි මේ කතාවෙන් කියලා තියෙන හංගල තියෙනවා පොඩි කතන්දර ටිකක්. ඒවා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට
මේ ආපෝ ශක්තිය ටිකක් ප්‍රමුඛ වෙලා තමයි මෙතන දීලා තින්නේ. ඒක දහඩිය බිඳුවකින්ම ඉපදෙනවා කියලා කතාව කියලා තියෙන්නේ. ඒකයි. නමුත් දහඩිය කිව්වහම ටිකක් අර ලුණු ගතිය තියෙනවා. ලුණු රහ තියෙනවා. එතකොට මේක නිකක් පොඩ්ඩක් අර නෙගටිව් එනර්ජි එකක්, ඍණාත්මක ශක්තියක් කියන වගේ එකක් තමයි උතනින් එන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව මතක තියාගන්න කියලා කිව්වේ මේ වාස්තු මේ ඉපදිච්ච රාක්ෂයා දහඩිය බිඳුවෙන් ඉපදිච්ච රාක්ෂයා විශාලයි. අවකාශයම වහගෙන ඉන්නවා. එතකොට මේ මෙයා විශාලයි කියලා කියන්නේ ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒකෙන් අර්ථ නිරූපණය වෙන්නේ මොකද්ද? විශාලයි කියන එකේ අර්ථය තමයි මෙයා හැම තැනම ඉන්නවා. හැම තැනම පැතිරලා අවකාශය පුරාම පැතිරිලා ඉන්නේ. අවකාශයට වඩා මේක අපි භූමිය ගන්නෙ. මේ භූමි අවකාශය පුරාම මෙයා පැතිරලා ඉන්නවා. මෙයා නැති තැනක් නැහැ. පෘථිවිය ගත්තොත් මේ භූමිය ගත්තොත් මේ භූමි ශක්තිය හැම තැනම තියෙනවා. මේක නැති තැනක් නැහැ. ඒක තමයි අපි ඒකෙන් අපිට අදහස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මතක තියාගන්න කියපු තුන්වෙනි කාරණාව තමයි කතාවේ ශිව දෙවියන්ගේ වැඩවලට කරන්න දෙයක් නැහැ කිව්ව මහා බ්‍රහ්මයා. ශිව දෙවියන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න බෑ. යා කිව්ව තමයි මටවත් ඇඟිලි ගහන්න බෑ. මහා බ්‍රහ්මයාටවත් ඇඟිලි ගහන්න බෑ කියලා කිව්ව ශිව දෙවියන්ගේ වැඩවලට. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති ත්‍රිමූර්තිය කියන එක අහලා තියෙනවද? හින්දු කතාවල එන ත්‍රිමූර්තිය. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ත්‍රිමූර්තිය කියන්නේ මොකක්ද කියලා. ඔව් සර් බ්‍රහ්ම දෙවියෝ ශිව දෙවියෝ විෂ්ණු දෙවියෝ ශිව ඔව් හරි. ශිව දෙවියන්ට කියන තව සමාන නමක් තමයි ඊශ්වර කියලා කියන්නේ. ශිව කිව්වත් එකයි ඊශ්වර කිව්වත් එකයි. ත්‍රිමූර්තිය තමයි බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර. බ්‍රහ්ම කියන්නේ ලෝකය මවන්නා, විෂ්ණු කියන්නේ ලෝකය පවත්වාගෙන යන්නා, ශිව හෙවත් ඊශ්වර කියලා කියන්නේ ඒ මැවිලා මවලා පවත්වාගෙන ආපු ලෝකේ විනාශ කරන්නා තමයි ඊශ්වර ශක්තිය කියලා කියන්නේ. මේවා එනර්ජීස්. මේවත් අර දෙවියන්ට මේ ආදේශ කළ දේව කතාවේ විදිහට තිබුණාට මේවත් එනර්ජීස් ශක්තිය. එතකොට මේ ශිව දෙවියන්ගේ වැඩවලට කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බ්‍රහ්මට කරන්න දෙයක්වත් නැහැ, විෂ්ණු ශක්තියට කරන්න දෙයක්වත් නැහැ. ඊශ්වර ශක්තියට කරන්න කියන දේවල් කරන්න දෙයක් නෙවෙයි. ඊශ්වර කියන්නේ විනාශයනේ. මේ විනාශය නවත්වන්න බෑ කියන එක තමයි කරන්නේ. හට ගන්නවා, පවතිනවා, විනාශ වෙනවා. එතකොට මේ විනාශ වීමේ ශක්තියට මේ හට ගැනීම සහ පවත්වා ගැනීම යටත් කියන එක තමයි ඕකෙන් කියවෙන්නේ. සහ මේ ශිව දෙවියන්ගේ දාඩිය බින්දුවකින් ඉපදුනා කියලා කියන්නේ මේක ශිව කියලා කියන්නේ විනාශයනේ, විනාශ කරන්නනේ. එතකොට මේ විනාශ කරන්න කියන ශක්තියෙන් තමයි මේ වාස්තු පුරුෂයා ඉපදෙලා තියෙන්නේ. කියන්නේ මේක අනිවාර්යෙන් නෙගටිව් එනර්ජි එකක්. අන්න එක පැහැදිලි තියාගන්න. මේක ඍණ ශක්තියක්. මේක යම් ඉදිකිරීමක වාස්තුවක ඉන්න අයට ඍණාත්මක විදිහට බලපාන ශක්තියක් තමයි මේ වාස්තු පුරුෂ මණ්ඩලය කියලා කියන්නේ, වාස්තු පුරුෂ ශක්තිය කියලා කියන්නේ. පැහැදිලිද මේ කියපු ටික? පැහැදිලි. හරි ඔයගොල්ලෝ ඔව් සර් පැහැදිලි. අතිශය ගැඹුරු සංකල්පයක් මම ඔයගොල්ලන්ට මේ විශ්ලේෂණය කරගෙන යන්නේ. මම හිතන්නේ කවුරුවත් මීට කලින් මේක කියලා දෙන්නේ නැති කියලා මම දැකලත් නැහැ. කිසිම පන්තික මම කියලා දෙනවා. මේ ඉන්දියාවේ උගන්වන විදිහට තමයි මම ඔයගොල්ලන්ට උගන්වන්නේ. හරි. ඊට පස්සේ මම හතරවෙනියට මතක තියාගන්න කියලා කිව්වේ අර ශිව දෙවියෝ වන්දනා කරන්න නැමුණට පස්සේ ශිව දෙවියෝ ඔළුවෙන් අරලා තමයි මේ රාක්ෂයාගේ වාස්තු පුරුෂයාගේ පොළොවට තියලා තද කරේ. ශිව දෙවියෝ ඇල්ලුවේ ඔළුවෙන්. එතනත් අපිට වැදගත් තැන, වැදගත් පොයින්ට් එකක්. එතකොට මේක තමයි ওই රූපේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන උතුරු දිශාව. මේ කොටුව කියලා ගන්න ඔයගොල්ලෝ ගන්න මේ ඉඩම හරි ගේ හරි. මේ සීමාව කියලා ගන්නකො මේ අත්තිවාරං සීමා. මේ ඉඩමේ හතර සීමාව හරි නැත්තම් ගේ හතර සීමාව හරි කියලා ගන්නකො. මේ මුළු හතර මේවා පැති. මේ උතුරු පැත්ත, මේක දකුණු පැත්ත, මේ නැගෙනහිර පැත්ත, මේක ඇවිල්ලා බටහිර පැත්ත. හරි. මේක උතුර.
මේ නැගෙනහිර. මේක දකුණ, මේක බටහිර. ඒතකොට ඔයගොල්ලන්ට මේක පේනවනේ මේක ඇවිල්ලා මේ ඊසාන. උතුර, ඊසාන, නැගෙනහිර, මේක ගිනිකොන, මේක දකුණ, මේක නිරිත, මේක බටහිර, මේක වයඹ. පැහැදිලි නේද? මේ දිශා ටික තමයි තියෙන්නේ. එතකොට මේ ඇඳලා තියෙනවා නේද මේ වාස්තු පුරුෂයා මේ මුණින් අතට ඇල්ලලා පොළොව මූණට ඔබාගෙන මේ ඊසාන කියන කොටසේ තමයි මේ හිස තියෙන්නේ යාගේ. මේ වැලමිට වම් වැලමිට ප්‍රදේශය තමයි මේ වයඹ මේ පැත්තේ තියෙන්නේ. මේ දකුණු වැලමිටයි මේ දකුණු දනිස්සයි මේක තමයි මේ ගිනිකොන තියෙන්නේ. මෙතනත් එහෙමයි ඈ. මේ කකුල් ප්‍රදේශය තියෙන්නේ මෙන්න මේ නිරිත ප්‍රදේශය. එතකොට මේ හරිය මේ ලිංග ප්‍රදේශය ලිංගයේ සහ මේ බහිස්ත්‍රාවි පද්ධතිය තියෙන ප්‍රදේශය මෙතන. එතකොට මේ බ්‍රහ්ම කියලා තියෙන මේ මැද පපුව කොටස. පැහැදිලි නේද? මේ හෘදය වස්තුවේම තියෙන මේ කොටස තමයි අදාළ වෙන්නේ. මේ කලවා කොටස් මේ මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේ ශිව දෙවියෝ අල්ලගත්තේ ඔළුවෙන්. ශිව කියන්නේ අර ත්‍රිමූර්තියට අනුව සලකලා බලනකොට මොන ශක්තියද? එහුන්නේ. ඒ කියන්නේ මැවීම කරන්නේ නෑ. වෙන ශක්තිය සර්. ඔව් විනාශ කිරීම. ඔව් බ්‍රහ්ම තමයි වෙන ශක්තියක් තියෙනවා. බ්‍රහ්ම තමයි මවන්නේ විෂ්ණු පවත්වගෙන යනවා. ශිව කියන්නේ එහෙවත් ඊශ්වර කියලා කියන්නේ විනාශ කිරීම. විනාශ කරන. කොට විනාශක ශක්තිය. ඔව්. එයා ඇල්ලුවේ ඔළුවෙන්. වාස්තු පුරුෂයක ඔළුවෙන් තමයි ශිව දෙවියෝ ඇල්ලුවේ. එතකොට මේක ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ දිශාවක් කියලා හිතෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට ඊසාන කියන්නේ? වාස්තු පුරුෂයක හිස තියෙනවා කියලා හිතන්නේ. ඒකට යම් කෙනෙක්ගේ ඔළුවෙන් තමයි මේ මොලෙන් තමයි සියලු පද්ධතිය ඔක්කොම වැඩ කරන්න ඕනේ. දැන් මෙයා මේ රාක්ෂයා වැඩ කරන්නේ මේ වාස්තු පුරුෂයා හැවත් මේ නෙගටිව් එනර්ජි එක මේ රාක්ෂයා මේ යක්ෂයා වැඩ කරන්නේ පරිපාලන මධ්‍යස්ථානේ මේකනේ. එතකොට ඊසාන කියන්නේ එතනින්ම ඇල්ලුවේ ඒකයි ශිව දෙවියෝ. වැදගත්කම තේරෙනා නේද? විස්තර කරන්න හොඳ තේරුණාද ඒකේ කතාව? අවසාය හෙල්ලෙන්න බෑනේ එතකොට. ඔව් හෙල්ලෙන්නත් බැරුවට වඩා මෙතන මේ ශිව දෙවියෝ මේ කෙලින්ම මෙතන කන්ට්‍රෝල් සෙන්ටර් එක තමයි ඇල්ලුවේ. පැහැදිලි නේද? ඔව්. හරි. ඔව් සර්. ඊට පස්සේ දෙවිවරු මං ගන්නම් වෙන පාටක්. දෙවිවරුන්ට මං ගන්නම් කොළ පාට. දෙවිවරු ඇල්ලුවා කියලා කිව්වේ කොහෙද? උතුරයි නැගෙනහිරයි. තුරයි නැගෙනහිර. ඒ කියන්නේ මෙන්න මේ උතුරු කොටස මෙන්න මේ සෙට් එකයි. මෙන්න මේ නැගෙනහිර සෙට් එකයි තමයි දෙවිවරු ඇල්ලුවේ. අසුරයෝ ඇල්ලුවා කියලා කිව්වේ. බටහිරයි දකුණයි. බටහිරයි දකුණයි සර්. මේ දකුණු කොටසයි බටහිර කොටසයි. මේවත් ඊටාම වැදගත්. මහා බ්‍රහ්මයා ඇල්ලුවේ මේක සුදු පාටෙන් ගන්න අපේ ඉන්නේ. කහ පාටෙන් මම ගන්නම්. මහා බ්‍රහ්මයා මේ මැද කොටස තමයි ඇල්ලුවේ. හරි. මෙන්න මේ කියන කරුණු කාරණාත් අපිට වැදගත්. මම උගලන් නිකන් කියන්නම්. යමයාගේ දිශාව මොකක්ද? වාස්තු ශාස්ත්‍රයේදී. දකුණු දිශාව. ඔව් දකුණ කියන්නේ මේ අසුර දිශාව. මේ අසුරයන්ට අයිති දිශාවක්. දකුණු දිශාව යමයාගේ මේ අසුරය අල්ලපු පැත්ත. ඒ අනුව පොඩ්ඩක් හිතා ගන්න. එතකොට අසුරයන්ගේ හැටි දන්නවනේ. සුරයන්ගේ හැටි දන්නවනේ. දෙවියෝ කියන්නේ කවුද? අදේව කොටස් වල හැටි දන්නවා. එතකොට ඔයගොල්ලෝ නිවසක් ගත්තත් ඔයගොල්ලන්ගේ මේ අදේව ශක්තියින් තියෙන පැහැදිලිද? මේ අදේව ශක්තියින් මේ ටිකේ තියෙන්නේ. දේව ශක්තියින් මේ ටිකේ තියෙන්නේ පැහැදිලිද? ඒ අනුවත් අපිට බෙදා ගන්න පුළුවන්. මේක විග්‍රහ කරගෙන යනකොට ඔයගලන්ට තේරේ වාස්තු ටිකක් ඉගෙනගෙන යනකොට තේරෙයි.
හරි. ප්‍රධාන පොයින්ට් එක තමයි මම ඔය කියව කතාවේ තේරුම් ගන්න අවශ්‍ය වෙන. මේ කියපු කොටසේ තේරිච්ච නැති ටිකක් තියෙනවා නම් අහන්නකො ප්‍රශ්න. ඉස්සරම තේරුම් ගන්න මේක තමයි මේ ඉඩම හරි ගේ හරි මේක. මේකේ ඔළුව බිමට ඔබාගෙන මේ ඔළුව තියෙන වාස්තු පුරුෂයා කියලා කෙනෙක් මෙන්න මෙයා මේ නිදාගෙන ඉන්නවා මේකේ. මේක හැම එකකම තියෙනවා. ඊට පස්සේ මේ නන්දාලා තියෙන නේද මේ මහා බ්‍රහ්ම මේ මහා බ්‍රහ්මයා මැද්දෙන් එල්ලුවේ. එයාට අදාළ වෙන කොටස මේ ඊට පස්සේ මේ යම කියන මේ ශක්තිය මේ දේවතාව මේ අසුරය ඇල්ලුවේ මෙන්න මෙතන මේ කියන තැනින් තමයි ඇල්ලුවේ. එතකොට ඉන්ද්‍ර කියන දෙවියෝ ඇල්ලුවේ මෙන්න මෙතනින් මේ කොටසින්. පැහැදිලි නේද මේ රුද්‍ර කියන ශක්තිය ඇල්ලුවේ මෙතනින්. අසූර් කියන ශක්තිය ඇල්ලුවේ මෙතනින්. වරුණ කියන ශක්තිය ඇල්ලුවේ මෙතනින්. ඒ කියන්නේ දෙවියෝ හරි අසුරය හරි ඇල්ලුවේ මෙතනින්. මේ සත්‍ය කියන ශක්තිය දෙවියෝ සූර්යෝ කියලා ගන්න පුළුවන් ඇල්ලුවේ මෙතනින්. මේ දෙවිවරු 45 දෙනෙක් මේ මෙයාව වාස්තු පුරුෂයා කියලා අල්ලගත්තා. අර ශිව දෙවියෝ ඔළුවෙන් ඇල්ලුවා. අනිත් කට්ටිය 45 දෙනෙක් මේවා අල්ලලා බිමට තියලා තද කරගත්ත තැන් මේ දෙවිවරු 45 දෙනා. ප්‍රශ්න තියෙනවා අහන්නකෝ. ප්‍රශ්න නැහැ. මේ වාස්තු පුරුෂයා සමාන වෙනවා gedara ඉන්න අයගේ ශරීර කොටස් වල. දැන් gedara ඉන්න අයගේ හිස කොටස නියෝජනය කරන මේක. gedara ඉන්න අයගේ පපුව කොටස නියෝජනය කරන මේක. දැන් වාස්තු පුරුෂයාගේ පපුව මෙතන, gedara අයගේත් පපුව මෙතන. පැහැදිලිද? දැන් මෙතන මොනවා හරි පීඩාකාරී දෙයක් වුණොත් gedara ඉන්න අයගේ පපුව සම්බන්ධ රෝග ඉස්මතු වෙන්න පුළුවන් කියන එක කියනවා. හැබැයි මෙහෙම එකක් මේකේ ව්‍යතිරේක තියෙනවා මතක තියාගන්න. හුඟක් ලංකාවේ වාස්තු කරන අය හිතා ඉන්නේ මෙහෙම. නමුත් මේක මේ විදියටම වෙන්නේ නැහැ. මේක චක්‍රානුව තමයි ගැලපිලා එන්නේ. මේක ඔයගලන්ට හරියටම උගන්වනවා අපේ ස්ථාවර වාස්තු විද්‍යා පාඨමාලා. ඒක ගෙවීම් සහිත පාඨමාලා. මේක හරියටම මේ චක්‍ර ටික උගන්වනවා. පාඨමාලා අවසාන පාඩමක් තියෙන්නේ. මේ ලෙඩ රෝග කොහොමද හඳුනගන්නේ සහ ඒක උගන්වනවා. නමුත් එතකොට දැන් මෙතන හිතන්නකො ගෙයි මැද කණුවක් ගැහුවොත් මේ ඒගොල්ලන්ගේ පපුව කැක්කුම් හදවත් රෝග එනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් ලංකාවේ හුඟක් වාස්තු වේදියෝ සහ වාස්තු ගණන අය උගන්වන්නේ ඔය කියන ක්‍රමයට තමයි උගන්වන්නේ. නමුත් ඒක වැරදි. ඒ විදිහටම වෙන්නේ නැහැ. ඔක ගැළපීලා යන විදිහක් තියෙනවා. ඒක හඳුන ගන්න විදිහක් තියෙනවා. ඒ ක්‍රම ශිල්පය අපි අපේ ස්ථාවර වාස්තු පාඨමාලාවේ කියලා දෙනවා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනට එහෙම ගන්න. දැන් මේ නොමිලේ පාඨමාලාවේ මූලික විදියට ඒක ගන්න. මේ හරිය මොන හරි යකුණා මේ කකුලක ගැටලුවක් එන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලේ දනිස්ස පොල් කට බිඳෙන්න පුළුවන්. දනිස් ආබාධයක් එන්න පුළුවන්. මේකේ තුවාලයක් එන්න පුළුවන්. ඔය වගේ කියන කාරණාව දැනට ගන්න. දැන් මේ හරිය ආවොත් එහෙම මේ ලිංගික ප්‍රදේශයේ යම් ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලෝ දැනට එහෙම ගන්න. නමුත් ඔය විදිහටම වෙන්නේ නැහැ. එතකොට මං කියවනේ මේ වාස්තු පුරුෂයා කියන්නේ ධන ශක්තියද ඍණ ශක්තියද ස්වභාවයෙන් එයාගේ ස්වභාවයෙන් වෙන ශක්තියක් සෝ. ඔව් මේ ඍණ ශක්තිය ඔව් එතකොට මේ භූමි ශක්තියේ ඍණ ශක්තියක් තමයි වාස්තු පුරුෂ මණ්ඩලය කියලා කියන්නේ. එතකොට මේ ශිව දෙවියෝ සහ ඇතුළු දේවතාවෝ මහා බ්‍රහ්මයා මේගොල්ලෝ මේ ඍණ ශක්තියට මොකද කරන්නේ අල්ලගෙන භූමියට දෙලා භාගෙනේ පාලනය කිරීමක් කරන්නේ ඍණ ශක්තිය කන්ට්‍රෝල් කිරීමක් පාලනය කිරීමක් තමයි මේ දේවතාව 45 දෙනා විසින් කරන්නේ. එතකොට එයාගේ දේවතාවන්ට පාලනය කරන්න බැරි වෙන්නේ මොන අවස්ථාවේද? මේ වාස්තු පුරුෂයාගේ ඍණ ශක්තිය පූජාව දුන්නේ නැත්තම්. හරියට හරි ඒකක් තියෙනවා සහ ඒක නොකියවෙච්ච පැත්තක් තියෙනවා. මේ වාස්තු හරියට gedara තියාගන්න ඕනේ. මේ තියෙන මේ කොටස් වල මේ තියෙන හැමතැනම කියන්නේ මේක හැමතැනම නෙමෙයි. මේ හැමතැනම වාස්තු හරියට සමබර කරගන්න ඕනේ. මේ හැමතැනම ගුවන් මේක දිශාවලට තමයි අයිති වෙන්නේ. මේ මැදින් ඉඳලා ගත්තට පස්සේ මේ උතුරු කෝණය
මේක ඊසාන කෝණය. මේක නැගෙනහිර කෝණය. මේක ගිනි කොන කෝණය. මේක දකුණු කෝණය. මේක නිරිත කෝණය. මේක බටහිර කෝණය. මේක වයඹ කෝණය. මේක මේ උතුරු කෝණය, ඊසාන කෝණය, නැගෙනහිර කෝණය, ගිනි කොන කෝණය, දකුණු කෝණය, නිරිත කෝණය, බටහිර කෝණය, වයඹ කෝණය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ආයර්ම කියන එක කියන්නේ මේ නැගෙනහිරට අයිති වෙන්නේ. මේ සූර්යය කියන එක නැගෙනහිරට. මේ ජය කියන එක මේ නැගෙනහිරට. මේ දැක්කනේ ශක්තියින් ටික අයිති වෙන විදිය. එතකොට මේකට අපි කියන්නේ දිසා චක්‍රය කියලා. මේ දිසා චක්‍රයේ දැනුම නැතුව ඔයගොල්ලන්ට වාස්තු බලන්න විදියක් නෑ. නමුත් අවාසනාවට ලංකාවේ මම දන්න විදිහට මේ දිසා චක්‍රය උගන්වන්නේ කිසිම පාඨමාලාවක. නමුත් අපේ ස්ථාවර වාස්තු පාඨමාලාවේ පළවෙනි පාඩම ඉස්සලම පටන් ගන්න මේ දිසා චක්‍රයේ දැනුම දීලා තමයි පටන් ගන්න පළවෙනි පාඩමේ. එතකොට මේ දිසා චක්‍රය දැනගන්න නැතුව මේකේ යන්න ටිකක් අමාරුයි. ඒතර ඔයගලන්ට වැදගත්කම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට මුල් ගලක් තියෙනකොට පූජාව දුන්නා නැත්තම් ඒත් මේ වාස්තු පුරුෂයා කියන ඍණ ශක්තිය gedara ඒ වාස්තු තුල ජීවත් වෙන අයට බලපවත්වනවා. ඒ වගේම තමයි මෙන්න මේ කොටසේ මේ දිසා චක්‍රයේ මේ නැගෙනහිර කෝණයේ යම් කිසි වාස්තු ශක්තියින්ගේ අසමබරතාවයක් තියෙනවා නම් එතකොටත් මේ වාස්තු පුරුෂයාට මේ හානිය දෙන්න පුළුවන්. එයාට අර කාල දානවා කියන එක කරන්න පුළුවන්. gedara ඉන්න අයට ඉන ශක්තිය බලපෑම එල්ල කරන්න පුළුවන්. පැහැදිලිනේ මම කියපු ටික. ප්‍රශ්න තියෙනවා අහන්නකො මේ කියපු ටික ඊළඟ කොටසට යන්න. සර් එන්නේ අපිට ගොඩක් විසාචක්කය අපිට අවශ්‍ය වෙන විලමක නූල් දෙනකොට සූත්‍රපාලනය කියන අවස්ථාවේදී අවශ්‍ය වෙනනේ සූත්‍රපාතය කියලා අපි අද ගෙවීමක් සකස් කරන නූල් දෙන්නේ. ඒකට අපිට ඔව් ඒ වේදී මේ මූලික කාරණා ලනු වැදලි ඉවරලා ඒවා හරියට මේ ගන්න එක හරිය ඒක වැදගත් වෙනවා. කොහොමත් මේක මේ පිහිටීමත් එක්ක මෙයා ඉන්න දැන් මේ ඉඩම බෙදුවා කියන්නකො දෙකට බෙදපු ගමන් ඒ කෑල්ලේ මේ දිසා චක්‍රය ගිහිලා පිහිටනවා. වාස්තු පුරුෂයක් ගිහිලා පිහිටනවා. ඒ සෑම එනර්ජි එකක්ම බෙදිලා යනවා. ඒක අයිති අනුව බෙදෙනවා. ස්කීප් එක හරි. අපි ගෙයක් හදනකොට ඔය පූජාව නොදුන්නොත් පසු කාලයක ගේ හදලි ඉවරලා දෙන්න පුළුවන්ද? ඔව් දෙන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන්. නමුත් ඒක අර සමාව ගන්නවා වගේ එහෙම කරන්න බෑ. කියන්නේ වාස්තු පූජාවනේ ලංකාවේ බහිරව පූජාවනේ දෙන්නේ. ඒ කියන්නේ මුල් ගල තියෙනකොට ඒ කරන්න තියෙන ඔය අර එක මහත් මේ මිස්කිනෙද්ද කොහෙදවනේ සතර වරන් දෙවියන් තියෙන මැද තියලිලා ඇහුවා. ඒ වගේ පූජාව දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට අහන්න. ඔව් දැන් එල් හැඩේ වගේ ඊඩමකට කොහොමද වාස්තු පුරුෂයා පැති දෙකටම ඇප්ලයි කරන්න ඕනද? එල් එක මෙහිම ආව කියලා හිතන්නකෝ. මෙන්න මෙතනින් මේ කෑල්ල නැහැ. මේ ටික නැහැ. මේක තමයි එල් එක මේ. කොහොමද කියන්නේ? මේ ටික ඔන්න නැහැ. මේ කෑල්ල අයින් වෙලා. ගේ හදලා තියෙන්නේ මේ ඉතුරු මේ ටිකේ තමයි ගේ හදලා තියෙන්නේ. එතකොට මේ ගෙදරට ඔලුවක් නැහැ. වාස්තු ප්‍රොජෙක්ට් එකේ ඔලුව නැතුව තමයි ගේ හදලා තියෙන්නේ. ඒ අනුව හිතා ගන්න. excuse me sir. සර් එතකොට එල් වගේ හැඩයකට ඇදුවොත් එහෙම එතකොට අර දේව කොට්ටාශයට නැත්නම් ඊශ්වර දෙවියන්ට අයිති ශිව දෙවියන්ට අයිති කොටස නැතුව වගේ අදහසක් නේ කියන්නේ. එතකොට පීඩාවට පත් වෙනව නේද එහෙම වුණොත්? ඔව් ඒක යාර්ථයෙන් ගන්න මහත්තයා. ඒ කියන්නේ මූලික නියමයක් උල්ලංඝන එතනින් හට කතා කරලා වැඩක් නැහැ. එල් එක වැඩක් නැහැ එතනින් හට කතා කරලා. ඒකට තියෙන ප්‍රතිකර්ම තියෙනවා. කරන්න ඕන ප්‍රතිකර්ම තියෙනවා. ඒවා කරලා සමනය කරගන්න පුළුවන් එක වෙනම කතාවක්. නමුත් එතනින් එහාට ඒක කතා කරලා වැඩක් නැහැ ඒක. මූලික සිද්ධාන්ත උල්ලංඝනය කළා හදලා තියෙන්නේ. සර් එතකොට ඔය පීඩා වෙනවා කියන එක ගෙදර බඩු බාහිරාදී තියෙන තිබ්බමත් එක් පීඩා වෙනවද? ඉතින් තමයි බේස් එක පටන් ගන්න. මෙතනින් ඉඳලා ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ ඉතින් ඒක. ඉස්සරහ පාඩම් වලදී බලමු අපි. එහෙම බඩුවක් තිබ්බහම කියලාම ගන්න බෑනේ දැන්.
බඩුවක් දැන් ගෙදේ ඇසි බඩු තියන්නේ නැතුව කොහොමද? ඒක යම් සිද්ධාන්ත තියෙනවා. සිද්ධාන්තානුකූලව බලන්න ඕනේ. සහ එහෙම කරලා බලන හුඟක් සිද්ධාන්ත තියෙනවා වැඩ කරන්නේ නැහැ. ප්‍රායෝගිකව වැඩ කරනවද කියලා බලන්න ඕනේ. පොත්වල හුඟක් සිද්ධාන්ත තියෙනවා. නමුත් ප්‍රායෝගිකව වැඩ කරන්නේ නැහැ. සමහරලාට සමහර ගෙවල් වලට වැඩ කරනවා, සමහර ගෙවල් වලට වැඩ කරන්නේ නැහැ. එහෙම සිද්ධාන්ත වැඩකුත් නැහැනේ. එතකොට ඒක ප්‍රායෝගිකව සත්‍ය වෙන්න ඕනේ ඉගෙන ගන්න දේ. එතකොට මම අර කිව්වේ අපේ ස්ථාවර වාස්තු පාඨමාලාවේ ප්‍රායෝගිකව වෙන ටික උගන්වනවා. ඒ කියන්නේ ඒ දේ කිව්වොත් ඒ දේ තියෙනවම තමයි. ඒක පළවෙනි පාඩම් 4 ඇතුලේ මේ යම් දිශා ටිකක් උගන්වනවා. ඒ දිශාවල පීඩාවත් එක්ක උගන්වනවා. එතකොට ඒක බලලා තමන්ගේ ගෙදර හරි නැත්නම් වෙන ඒ පීඩාව තියෙන ගෙදරගේ අධ්‍යා බලලා හරි තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ශාස්ත්‍රීය සත්‍යද අසත්‍යද කියන එක. මට සමා වෙන්න. ඔව් කියනවා. මේ මා දැන් අපි ගේ හදනවනේ. ගේ හදලා ගේ ඒ සම්පූර්ණ වාස්තු පුරුෂයට අනුව ඒ ගේ සම්පූර්ණ කරලා හදලා ඉවරනාට පස්සේ අපි ගන්නවා ඉස්සරහට පොඩි පොයක නැත්නම් වැරෙන්ඩ එකක් ගන්නවා සර්. ගත්තට පස්සේ අපි සමහර විට දිගටම අරගෙන කොටසක් ඉතුරු කරලා වැරෙන්ඩ එකට සීට් වල හදනවා. ඒ හදපුවාම ඒක බවුන්ඩේෂන් එකට හරි වහලෙන් හරි ජොයින්ට් කරලා තිබ්බොත් ඒක වාස්තු පුරුෂයාගෙන් පිටද ඒකත් වාස්තු පුරුෂයාටම අයිති කොටසක් වෙනවලු සර්. ඕකේ මහත්තයා සිද්ධාන්ත ගුරුකුලවල කීප දෙයක් තියෙනවා. ඒ කියන්නේ පොළවෙන් සම්බන්ධ බින්දොත් සම්බන්ධ නැහැ කියන ගුරුකුලයක් ඉන්නවා. පොළවෙන් සම්බන්ධ බින්දට වැඩක් නැහැ වහලෙන් බිත්ති වලින් සම්බන්ධ වුණා කියන්නේ සම්බන්ධයි කියලා කියන ගුරුකුලයකුත් ඉන්නවා. එතකොට අපේ ගුරුකුලයේ මම උගන්වන ගුරුකුලයේ විශ්වාස කරන්නේ භූමි සම්බන්ධයේ බින්දට පස්සේ වහලෙන් සම්බන්ධ වුණාට බිත් වලින් සම්බන්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ කියන මතය තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ අනුව මම කියන්නම් වැරන්ඩ එක භූමියෙන් සම්බන්ධ බිඳින්න බින්දට පස්සේ ඒක වෙනම ඒකකයක්. ප්‍රධාන ගේ වෙනම එකක්. කොහොමත් බිඳින්න ඕනේ. මොකද ඔයා පස්සේ කෑල්ලක් එකතු කරනවා ඔයා හදනවා නම් ඔයා වර්ග කළානේ ගේ හදන්නේ ප්‍රධාන ගේ. එතකොට වර්ග වෙනස් වෙනවනේ. නැති ප්‍රශ්න ඇති වෙනවා. ගෙට කෑලි එකතු කරනවා නම් හරි පරිස්සමින් කරන්න ඕනේ. වර්ග වෙනස් නොවන විදිහට ප්‍රධාන ගෙයින් සම්බන්ධය බිඳලා කරන්න ඕනේ. නමුත් ඒ බින්දත් යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒක හරි විදිහට කරන්න ඕනේ ඒක. ඔව් සර්. මොකද අපේ අයියලාගේ ගෙදර ඔය වගේ වැඩක් වුණා සර්. අන්තිමේට කොහොම හරි අයියා එක්තැන් වුණා. එක්තැන් වුණාට පස්සේ තමයි ඔය බලලා يعني කෙනෙක් ගෙන්නලා බැලුවා. බැලුවට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ ආවේ. මම ඒකයි සර්ගෙන් ඇහුවේ මෙහෙම දේවල් සර් වෙනවද කියලා. Thank you sir. වෙන්න පුළුවන් ඕක. හරි. හරි දැන් ප්‍රශ්නයක් අහන්න දුන අහනකොටක් ගාලා ඊළඟ කැල කියනවා. හරි මේකේ ප්‍රධාන දැන් ශරීර අවයව වල ඔයගොල්ලෝ තේරෙනවා මේ ශරීර අවයව වලට බෙදෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ මෙහෙම ගන්න එපා. දැන් ඊසාන ඔළුව තියෙනවා කියලා ඔළුව ඊසානටම අයිති වෙනවා කියලා කාරකත්වයක් විදිහට ගන්න එපා. ඒක වෙනස් වෙලා ඉන්නේ. මම ඒකයි කිව්වේ ලංකාවේ වාස්තු ගන්නකොට උගන්වන්නේ ওই විදිහට. ඕක සම්පූර්ණ වැරදි. ඔළුව අයිති වෙනවා තමයි. නමුත් ඕක ওই විදිහට නෙමෙයි ඉන්නේ. චක්‍ර අණුව ගැලපිලා තමයි ඉන්නේ. ඊට පස්සේ මහා ධර්මස්ථාන මේ ශරීර කොටස් වල වාස්තු ප්‍රයෝගයේ මහා ධර්මස්ථාන කියලා මහා මර්මස්ථාන කියලා කියනවා. ඒක විවිධ නම් වලින් කියනවා. ප්‍රධාන කොටස් තියෙනවා. එකක් තමයි මේ හිස. මේ හිස. ඊට පස්සේ මෙයාගේ කට ප්‍රදේශය. පස්සේ පපුව ප්‍රදේශය. පස්සේ පෙකණිය ප්‍රදේශය. පස්සේ ලිංග ප්‍රදේශය. පස්සේ මේ කලවා ප්‍රදේශය. මේ ඊටාම අතිශය වැදගත් ප්‍රධාන කොටස් මේක අපි වාස්තුවේදී අවධානය යොමු කරන. ඊට පස්සේ මෙන්න මේ අක්ෂය ඊසාන නිරිත අක්ෂය ඕවත් එක්කම යන ප්‍රධාන අපි අවධානය යොමු කරන්න ඕනේ රේඛාවක්. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති
ගෙදර පූජා කාමරය, ළමයින්ගේ පාඩම් කරන කාමරය එහෙම ඊසාන දිශාවේ මේ ස්ථානගත කරන්න ඕනේ කියන කතාව අහලා ඇති. හරිනේ වාස්තු පුරුෂයාගේ හිස හින්දා ඒක එහෙම කරන්න කියලා කියන එකත් ඒකත් හරි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒ කතාව ඇත්ත. ඊසාන ප්‍රශ්නයක් නෑ. ඒ වගේ දෙයකට ගැටලුවක් නෑ. නමුත් ළමයිගේ අධ්‍යාපනය සාර්ථක වීමට නම් මේ ඊසාන තියලා හරියන්නේ නෑ. මේවා තියෙන මේ විවිධ දිශාවල විවිධ කෝණ තියෙන මේ දිශාවක් කියලා කියන්නේ අංශක 45ක් නේ. අපි ගත්තොත් එහෙම මේ වයඹ ගමුකෝ. මම කලින් නම් මේක අපි උදාහරණයක් මේ වයඹ කෝණය ගමුකෝ. මේ වයඹ කෝණය අංශක 45ක් තමයි වෙන්නේ. අංශක 360 දිශා 8ට බෙදුවට පස්සේ 8න් බෙදුවට පස්සේ අංශක 45 වෙන එක කෝණයකට අයිති වෙන්නේ එක දිශාවකට. එතකොට මේ උදාහරණයක් විදිහට මේ වයඹෙත් තියෙන එක එක අංශක තියෙනවා. මේ අංශකය, මේ අංශකය, මේ අංශකය වගේ එක එක අංශක පරාස තියෙනවා. මේ වගේ මේ දිශා චක්‍රය තුල අධ්‍යාපනයටම විශේෂ වෙච්ච අංශක පරාශයන් තියෙනවා. ඒක ඊසානට නෙමෙයි අයිති වෙන්නේ. ඒක වෙන අංශක පරාසයකට තමයි අයිති වෙන්නේ. එතකොට ළමයාගේ පොත් මේසේ අධ්‍යාපන කටයුතු කරන තැන කාමරය ඒකට අනුකූල ඒ අධ්‍යාපන අංශක පරාසයට අනුකූල වෙන්න තමයි ස්ථානගත කරන්න ඕනේ. එතකොට තමයි යාගේ අධ්‍යාපන දියුණුව කියන දේ ඇති වෙන්නේ. ඒකයි මම කියන්නේ ලංකාවේ වාස්තු ඔය වාස්තු පුරුෂ සංකල්පයටම දාලා ඉවරලා ඊසාන ඔළුව කියලා ඔළුවෙන් බුද්ධිය කියලා හිතලා ඉවරලා එහෙම ගන්න බෑ. මේක වෙන විදිහකට කැරකිලා ඉන්නේ. ඒ විදිහ මම අර කියපු ස්ථාවර වාස්තු පාඨමාලාවේ උගන්වනවා. ඒ වගේම තමයි ධන නිල තියෙනවා. ගෙදර සල්ලි සම්බන්ධව ක්‍රියාත්මක ධන නිල තියෙනවා. ඒවත් මේ අංශක පරාස තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ හැම එකේම අංශක පරාස තියෙනවා. ඒ වගේ තියෙන දැන් හුඟක් අය හිතාගෙන ඉන්නවා මේ උතර මේ කුබේර කියලා තියෙන ඔයගලන්ට පේනද මේ කුබේර තමයි අල්ලගෙන ඉන්නේ උතර. එතකොට උතර තමයි කුබේර දෙවියෝ ඉන්නේ. ඉඳ උතරේ තමයි ධනෙ තියෙන්නේ කියලා හිතාගෙන ධන නිලේ තියෙන්නේ කියලා. නමුත් ඒක එහෙමම නෙමෙයි, ඊට වඩා වෙනස් මේක. මේ කතන්දරේ වෙනස් ඔයගලන්ට මතු පිටින් පේනවට වඩා. එතකොට ඕගොල්ලෝ කියලා සල්ලි මුට්ටියක් එම දැන් සමහර මන් දෙකල් තියෙනවා Facebook එකෙම තියෙනවා. සමහර පොත්වල තියෙන සල්ලි මුට්ටියක් ගිහලා මේ උතුරෙන් තියලා තියෙන එක මේක සම්පූර්ණ ඒ විදිහ නෙමෙයි කරන්න ඕනේ. මේ වෙන ධන නිල එහෙම උත්තේජනය කරන වෙන ක්‍රම ශිල්ප තියෙනවා. එතකොට මේක ඕගොල්ලෝ හිතාගෙන ඉන්න විදිහ නෙමෙයි. මේ හුඟක් ලංකාවේ ලොකු මිත්‍යා මත තියෙනවා මේ වාස්තු පුරුෂ සංකල්පයත් එක්ක. අර නිකන් හිතලා ගෙස් කරලා ගත්ත දේවල් තියෙනවා. ඒවා හුඟක් වැරදි ඒ මතිමතාන්තර හුඟක් අය වාස්තු කියලා කරන දේවල්. ඒකයි වාස්තු හුඟක් අය හැදුවට ඒ විදිහට ප්‍රතිඵල නැත්තේ ඒකයි. නියමිත විදිහට දිසා චක්‍රය අනුව දිසා චක්‍රය හරියට දැන් දන්න කෙනා ගේක වාස්තු නිවැරදි කරොත් ඒකේ දින 3, දින 7, දින 14, දින 21, දින 45 උපරිම දින 90ක් ඇතුළත ඒ වාස්තුවේ ශක්තිය නිවැරදිලා ප්‍රතිඵල එන්න ගන්නවා. ධනය සම්බන්ධව වාස්තු ප්‍රතිකර්මයක් කරොත් ඒක උපරිම දවස් 90ක් ඇතුළත ඒ ගෙදර අයට අස්පනා අපිට අත්දකින්න පුළුවන්. ඒ වගේ විශේෂ ශාස්ත්‍රයක් තමයි මේ දිසා චක්‍රයේ පිළිබඳ දැනුම කියලා කියන්නේ මේ වාස්තු වල එන. මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ අහන්නකෝ. මේ කියපු කොටස සම්බන්ධව ඊළඟ කොටසට යන්න. අපි කාර්යාලයක් පවත්වනවා නම් ඒ කාර්යාලයේ දියන මේෂේ වුණත් තියන්න අවශ්‍ය දිශාවක් තියෙනවානේ. ඔව් මිසේක තියෙන්න ඕනේ. ඒක එකිනෙකාට වෙනස් වෙනවද එහෙම නැත්නම් ස්ථානිය අනුව වෙනස් වෙනවද? වාස්තු ශක්තිය තුන්වැද ඇරුම් වෙනවා. ස්ථාවර වාස්තු ශක්තියවත් මහා වාස්තු. මේ අපි කතා කරන මේ පාඨමාලාව ඉගෙන ගන්න අපි මහා වාස්තු ලංකාවේ වාස්තුක තමයි අපි ඉගෙන ගන්නේ. එතකොට ඒකට අනුව එක තැනක් තියෙනවා. ඒකට අනුව මම ඕනනම් කියන්නම් කාර්යාලීය මේස තියාගන්න ඕනේ මෙන්න
මෙන්න මේ දිශාවේ. මේ නිරිත තමයි තියාගන්න ඕනේ කාර්යාල මේසය. ඕක ස්ථාවර වාස්තුවට ඔහොම තමයි කියන්නේ. එතකොට මේක සේවකයෝ එහෙම හුඟක් පාලනය කරන්න පුළුවන් මේ දිශාවේ මේසෙ තියාගත්තට පස්සේ යාගේ ව්‍යාපාර දියුණුවට පැත්තටම හොඳයි. නමුත් දැන් නිරිත දිශාව පොඩ්ඩක් ඉන්න බාධා කරන්න එපා ඉවර නැහැ කියලා. නමුත් ස්ථාවර වාස්තුවට අනුව ඕක තමයි කියන්නේ. ඊට පස්සේ හිතන්නකෝ අපි උගන්වනවා අංකික වාස්තු කියලා අපේ පාඨමාලා තියෙන ගෙවීම් පාඨමාලා. ඒකෙක් කරන්නේ එයාගේ උපන්දිනයට අනුව එයාගේ ඔය ස්ථාවර වාස්තු වල තියෙන දිශා ටිකම නැවත ගණනය කිරීමක් කරනවා උපන්දිනයට අනුව. හිතන්නකෝ ඒ ප්‍රශ්නේ ආව මිස්ටර් නිරිත දිශාව හොඳ නැහැ. එයාට ඊටාම අසුබ දිශාවක් යාගේ අංකික වාස්තු වුණා යාගේ උපන්දිනය අනුව. එතකොට එයා නිරිත තියන්න හොඳ නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. එයාට එතකොට වයඹට තමයි තියන්න ඕනේ යාට සුබ. එතකොට එයා කාර්යාලයේ මේසෙ මේ වයඹට ගෙනියන්න ඕනේ. එයා නිරිත තියලා හරියන්නේ නැහැ. ඒ සියලු දැනුම අවශ්‍ය වෙනවා. නමුත් එයා නිරිත තිබ්බ කියලා එයාට යම් ප්‍රමාණයක හොඳ දේවල් වෙනවා. අර මහා වාස්තු වලින් එන්න තියෙන දේ වෙනවා. මේ ප්‍රශ්නේ අහුව මිස්ටර් ප්‍රමාණවත්ද පිළිතුර? මටත් පොඩි ගැටලුවක් දැන් මගේ ඔෆිස් එක තියෙන්නේ දැන් ප්‍රශ්නේ අහුව මිස් කියන්නකෝ. ඔව් දැන් අපි කියමු නිරිත දිශාවේ මේසෙ තියෙනවා කියලා. අපිට හැම වෙන්න කෙනා වාඩි වෙන්න වෙන්නේ නිරිත බලාගෙනද අපේ මේස අපි ඉස්සරහ කොහොමද දෙන්න දෙන්න මුණ ගැහෙන්න ඕනේනේ. දැන් මම ආයෙත් වෛද්‍යය මයිලඟ රෝගියෙක් කෙනා කියන්නකෝ. ඒතරේ රෝගියා වාඩි වෙලා බලන දිශාවයි මම බලන දිශාවයි දෙකේ වෙනසක් වැටෙනවා අනිවාර්යයෙන්ම. දැන් මම නිත පැත්තේ මේස තියාගත්තොත් මට බලන්න වෙන්නේ ඊශාන දිශාවනේ. ඒක මගේ වම් අත පැත්තේ රෝගියා වාඩි කරගත්තාම අන්න එතකොට එතන වෙනසක් වෙනවද? හරි ඒක මිස් මෙහෙමයි කරන්න ඕනේ. දැන් මිස් මෙතන පේනවා ඉන්න මම අන්න පේන්නේ නැහැ මේක. මිස් මේසෙ මෙතනින් තියාගත්ත කියන්නකෝ. මිස් මේසෙ මෙතනින් තියාගත්ත මිස් මෙතන වාඩි වුණා. පේනව නේද මෙතන නිවිතේ? එතකොට ඔයා බලාගෙන ඉන්නේ ඊශාන දිහාව. ඒක හොඳයි. ඊශාන දිහා බලාගෙන ඉන්නකොට ඔයාට මෙතන රෝගියන් ඉන්නේ. මිස් වෛද්‍යවරියක් කිව්වනේ. රෝගියන් ඉන්නේ. මේ රෝගියාගේ සියලුම දේවල් ටික ඔයාට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. සියලුම කරුණු කාරණා ටික ඔයාට හරියට දැනගන්න පුළුවන්. ඔයා ඊශාන දිහා බලාගෙන ඉන්නකොට රෝගියා ඉන්නේ ඔයාට ඔයාගෙන් ඊශාන තිබ්බම ඔයා ඊශාන දිහා බලාගෙන ඉන්නකොට. ඊට පස්සේ ඔයාට එහෙම ඒ කියන්නේ පාලන බලය ඔයාගේ සම්පූර්ණ ආධිපත්‍ය රෝගියා කෙරෙහි දාන්න පුළුවන් මේ පිහිටීම හිටියාම. ඕකේ අනිත් පැත්තට හිටියා කියලා කියන්නකෝ. අපිට සල වෛද්‍ය නීතිය අනුව පොඩ්ඩ ඉන්න මිස් පොඩ්ඩ වම් පැත්තෙන් රෝගියා වාඩි කරගන්න. ඔව් පොඩ්ඩ ඉන්නකෝ මම වාස්තු අනුව කියන්නේ මම. මේසෙ මෙහෙම දාලා මිස් මෙතන වාඩි වෙලා රෝගියා මෙතන ඉන්නවා කියලා කියන්නකෝ. එතකොට මිස් බලාගෙන නිරිත දිශාව, රෝගියා බලාගෙන ඉන්නේ ඊශාන දිශාව. එතකොට රෝගියාට ඔයාව පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ රෝගියා සම්පූර්ණයෙන්ම කිසිම බයක් සැකක් නැතුව රෝගියා හොඳට කමියුනිකේට් කරනවා මිස් එක්ක. මොකද රෝගියා ඔයාව පාලනය, මිස්ව පාලනය කරන වගේ ඒ වගේ තත්යකට එන්න පුළුවන්. ඔය තියරිය මට ඊට වඩා කියලා දෙන්න විදිහක් නැහැ මේ නොමිලේ පන්තියක් නිසා. ඕක පාවිච්චි කරන්න සිතාගන්න. අපි අර පන්තියේ මම සාකච්ඡා කරන්න අනිතේ කරන්නේ. මම ඒ පන්තියේ සාකච්ඡා කරන ඒ අවස්ථාවේදී සමාවෙන්ස ඒ අනුව පොඩ්ඩක් ඕකෙන් මම තියරි එක කියලා දුන්නේ. ඔය නෝ ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඔළුව කල්පනා කරොත් ඔය තියරිය අල්ලගන්න පුළුවන්. සර් එතකොට ජ්‍යොතිෂ කටයුතු වලටත් ඒ විදිහද වෙන්න ඕනේ? හිතලා බලන්නකෝ එතකොට ජ්‍යොතිෂය ඇති කියන්නේ ඒ එන කෙනාගෙන් උපරිමයෙන් අපි ගන්න එපා. ගන්න නම් අපි ඒ එන කෙනාව නිරිත බලාගෙන වාඩි කරනවා. එහෙම කරා නම් හරි. පැහැදිලි නේද? එතකොට යාගෙන් උපයා බය නැතු ඔක්කොම ටික කියනවා. යාගේ ඔක්කොම ටික ගන්න පුළුවන්. එතකොට හිතන්නකෝ මෙහෙමයි එතකොට අපි ඉන්න ඕන නිරිතට මුහුණ දීලා ඊසානට පිටිපස්ස හරවලද? ඊසානට මුහුණ දීලා. ඔව් රෙකෝඩින් එකෙන් බලන්නකො මිස් එතකොට පැහැදිලිව. එයා මට නැවත කියන්න අමාරුයි ඒක. වෙලා යනවනේ. හරි ප්‍රශ්න තියෙනවා අර මිස් කෙනෙක් තව කෙනෙක් මොකක්ද අහන්න හැදුවා. එයාත් අහන්නකෝ. අට අහන්න ඕනේ නෑ ප්‍රශ්න. මගේ ප්‍රශ්නට උත්තරේ හම්බ වුණා. ඔය මමත් අහන්න හැදු කාරණා තමයි සර් කිව්වේ. හරි මිස් හරි.
මේ දැන් අපි කාර්යාලයක් නැතුව වෙන වගේ වැඩපොළක් අපි ගම දැන් මහන මැෂින් ටිකක් එහෙම නැත්නම් ලෙත් එක වගේ එතකොට නිවසේම කොටසක් අරගෙන කරනවා නම් එතකොට ඒත් ඔය විදිහටමද ඒත් මේ දිශා චක්‍රයෙන් වැඩ ගන්නෙ කොහොම තිබ්බත් ඉතින් එහෙම ඒ තමන්ගේ අරමුණ අනුව දැන් මම කියන්න ගිහලා මට එක්කෙනෙක් බාධා කරා ඒක කියන්න උනේ නෑ මම කියන්න නැවත ඒ කාර්යාලයේ ලොක්කා තමයි ඔයා. එතකොට ඔයා තියාගන්න ඕනේ ඔයා එයාට යටත් වෙන විදිහට මේසෙ තියාගන්න හොඳ නෑ. කෙලින්ම එයාව සේවකයා යටත් කරගන්න ඔයා ඉස්සරහට වාඩි වෙන කෙනාව යටත් කරගන්න විදිහට තමයි ඔයා මේසෙ හදාගන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට වෛද්‍යවරයෙක් හරි ජ්‍යොතිෂ්‍යවේදියෙක් හරි මේසෙ තියාගන්න විදිහට පාලකෙක් තියාගන්න හරියන්නේ නෑ. ඒක ඔය දිශා ටික මම කියපු එක රෙකෝඩින්ග් හරි බලලා පොඩ්ඩක් නැවත බලලා හරි පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට මිස් මහන ව්‍යාපාරයක් බලනවා නම් ඒකෙදි පාරිභෝගිකයව Tamanට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න. හැබැයි ඔය මොනවා කරත් අපි දැන් ඔය නිරිතන දැන් අපි ඔය සෙල්ලම් ටික දාන්න කියලා කියන්නේ. නිරිත ඔයාට පුද්ගලිකව අසුබ නම් ඔයාගේ උපරිම කාර්ය සාධනය ඔයාට ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. කඩේක වගේ නම් ගනුදෙනු කරන පැත්ත කොහොමද එතකොට වෙන්න ඕනේ? හිතලා බලන්න මිස් එනවා පොඩ්ඩක් හිතලා බලන්න. ඔතනින් එහාට මට කියන්න විදිහක් නෑ මේ පාඩමාලා. වැඩි දුර දැනගන්න අවශ්‍ය නම් ස්ථාර වාස්තු පාඩමාලා. වැඩි දුර දැනගන්න අවශ්‍ය නම් ස්ථාර වාස්තු පාඩමාලාවට සම්බන්ධ මේක සම්පූර්ණ දිශා චක්‍රයම උගන්වන මුලින් ඉඳලා. Excuse me sir. සර් මේ ඔයා දැන් වාස්තු පුරුෂ සංකල්පය බලනකොට ඕනෙම වබසරියක ප්‍රමාණ ඉඩමකට බලන්න පුළුවන්ද සර්? දැන් ඔය රජයෙන් දෙන පොඩි ඉඩම් වලට ඒ වගේ හැම එකටම ඕන එකකට බලන්න පුළුවන්ද සර්? ඔව් මෙහා මුළු අවකාශෙම ඉන්නවා භූමි අවකාශෙම ඉන්නවා කියවන්නේ. හැමතැනම ඉන්නවා. යා වෙන් කරගත්ත ගමන් ඒ නිකන් උදාහරණ විතර පොඩි පොඩි වාස්තු පුරුෂයෝ බිහි වෙනවා. ඉතින් මේ තමන්ගේ ඉඩම. ඒ නෙක කැඩලා හරි සර් thank you. Excuse me sir. ඔව් අහන්න. සර් අර කලින් සර් කිව්වේ අර මේ අර වහලේ අර මේ පොළවෙන් වාස්තුව බින්දින්න ඕනේ කියලා අර මේ එළියට වරන්ඩ එකක් ගන්නවා නම්. ඔව්. සර් එතකොට අර මේ ෆවුන්ඩේෂන් එකට මේ එක සම්බන්ධ බින්දිනවා කියන්නේ සර් කොහොමද ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ. රිජිෆෝම් දාලා වෙන් කරනවා. රිජිෆෝම් දාලා වෙන් කරනවනේ මිස්. සිමෙන්ති වලින් සම්බන්ධ කරන්නේ කළු ගාලට සම්බන්ධ කරන්නේ. ඔව්. ඒක බාසුන් නේද දන්නවා. ඔව් සර් අපි එතකොට මේ එතන රෙජිෆෝම් දාන්න නැතුව අපි කෙලින්ම කොන්ක්‍රීට් එක දාලා සම්බන්ධ කරනවා. ඒතකොට සර් ඒක මේ ෆවුන්ඩේෂන් එකටම සම්බන්ධ වීමක්ද? පටවි ධාතුන් සම්බන්ධ වෙනවා. රෙජිෆෝම් එක කියන්නේ වෙන නිකන් අර විදුලිය ගලන්නේ වගේ දෙයක් නේ වෙන් කිරීමක් කරනවා. පාෂාණ මේ නොවන ද්‍රව්‍යයකින් ඒ හදන්නේ පාෂාණ පටවි වලින් හදන්නේ පාෂාණ වගේ දෙයකින් හදන්නේ. සිමෙන්ති කියන්නේ පාෂාණ ගණන්ට අයිති වෙන්නේ. ඒකට ඊට විරුද්ධ ඊට අදාළ නොවන දෙයකින් සම්බන්ධ බින්දින්න ඕනේ. ඉතින් රිජිෆෝම් තමයි හොඳම සාමාන්‍යයෙන් ප්‍රායෝගික පාවිච්චි. ප්ලාස්ටික් දාන්න පුළුවන් ඔයගලට මොන හරි වෙන් කරන්න පුළුවන්. දෙව වගේ දාන්නත් හොඳ නැහැ. දෙවවලත් යම් ගමනාග ශක්ති ගමනාක හෝමාරුවක් වෙනවා. රිජිෆෝම් වගේ ප්ලාස්ටික් වගේ දේවල් හරහා ශක්ති හෝමාරුව වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔව්. වාස්තු පුරුෂයන් මේ එතකොට ඒක අපේ ෆවුන්ඩේෂන් එකටම සම්බන්ධතාවය තියෙනවා නේද සර්? ඔව් සම්බන්ධ වෙන පොළොවෙන් සම්බන්ධ වෙනවා කියන තමයි අපේ ගුරුකුලයේ සලකන්නේ. මේ අර මේසේ තියෙන තැන ඉඳලා ප්‍රශ්නේ මාතෘකාවෙන් පිට ගියා අපි. ඔව් මේසේ තිබිච්ච අර දිශාව නිරත දිශාව ගැන කියපින් ඉඳලා මේ පුළුවන් වාස්තු පුරුෂයා ගැන පොඩ්ඩක් අහන්නකෝ අද පාඩම එකනේ. සර් එතකොට ලෝ ඔෆිස් එක වගේ මේ ඒ ටේබල් එක තියන්න ඕන හිරිත දිශාවෙන්ද? මට මෙහිමයි වාස්තු වගේ ඔය වගේ අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්න බෑ මිස්. ඕකේ සම්පූර්ණම එක වාස්තු පරීක්ෂාවක් කරන්න ඕනේ. සමස්තය බලලා තමයි කියන්නේ. එක දෙයක් බලලා කියන්න හොඳ නෑ. එහෙම කියන්නේ අර ඒ තියරියට අනුව ගලප ගන්න. මේ වගේ පොඩි දැනුමකින් ඕගොල්ලන්ට ඔය වැඩේ කරගන්නත් බෑ. සර් අර එල් හැඩේ ඉඩමක් ගැන ඉස්සලා මම අහුවේ. ඒකේ ඒතකොට ඒක හිස් ඉඩමක් නම් ඒකේ නිවසක් ඉදිරිකරන්න එතකොට වාස්තු පුරුෂයාගේ මේ තියරි එක ඇප්ලයි කරන්නේ කොහොමද? ඇප්ලයි කරන දෙයක් නෑ. ඉතින් ඒක ඉඩම තෝරගන්න ගියාම පළවෙනි පාරේම රිජෙක්ට් වෙන ඉඩමක් ඒක. තෝරගන්නව කරන්නව දෙයක් නැත්නම් කරන්න විදි තියෙනවා. ඒකේ ඒ කැල අපිට පුරවන්න පුළුවන්.
පුරවන්න පුළුවන් වර්ණ චක්‍රය පිළිබඳව දැනුමින් පුරවන්න පුළුවන් ඒක. හරිස මං අර විස්තර එකේ ඉන්නවා. උද්දීකතට වර්ණ චක්‍රය පිළිබඳ පාඩම ආවට පස්සේ ඔක තේරෙයි. එහෙම නැතු එල්ලිඩම දෙකට වගේ මැදින් බෙදලා ඊඩම් කෑලි දෙකක් විතර හදලා කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එක කෑල්ලක් නිවස් හදන්න පුළුවන් නේ. පුළුවන් ලොකු ඉඩමක් නම් කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ ඔක ප්‍රායෝගික නෑ. පොඩි ඉඩන්නේ තියෙන්නේ. ඒක බෙදුවට පස්සේ ගෙවල් හදන්න ඉඩක් නේ. ඒකයි. වාස්තු පුරුෂ සංකල්පය මේ අද පාඩම සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් අහන්නකො තව. මේ සාමාන්‍ය දැන් පර්චේස් 20ක ඉඩමේ සාමාන්‍ය 10ක වගේ අපි ගේ හැදුවොත් එතකොට ගෙට වෙනම වාස්තු පුරුෂයෙක් සහ ඉඩමට වෙනම වාස්තු පුරුෂයෙක් විදිහට බලන්න ඕනද? ගේ හැදුවොත් මාත්‍ය ගේ තුල බලන්න. ඉඩමට කියලා වෙනම හදන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් අත්තිවාරම්. මේක හුඟක් මම අර මටත් පොඩි වැරදීමක් වෙන්නේ නැති මම කිව්වට ඉඩම කියලා කිව්වේ මම අර නිකන් අර ඔයගොල්ලන්ට මුලින් කියලා දෙන්න. මේක මේ අත්තිවාරම් බැඳලා එන සීමාව ඇතුළත තමයි ගන්න ඕගොල්ලෝ. ඉඩමට කියලා ගන්න යන්න එපා. ඔයගොල්ලෝ හදන ගෙට ගන්න මේක. ඒක මටත් මුලදී මම අර එච්චර ලොකු හිතන්නේ නැතුව මම මේක කිව්වේ. මේක මේ එනර්ජිස් ටික ගොඩනගීගෙන යන්නේ ඔයගොල්ලෝ බිත්ති බැඳගෙන අත්තිවාරම් බඳිනකොට ටිකක් එනර්ජිස් ටික හැදෙනවා. ඊට පස්සේ කණු දානකොට තව ටිකක් හැදෙනවා. බිත්ති බඳිනකොට තව ටිකක් හැදෙනවා. වහල ගෙවුවාම තව ටිකක් හැදෙනවා. මේ තියෙන මේ දේවතාවෝ වැඩ කරන්න ගන්න ඒ ඉදිකිරීම ඉදි වෙනකොට. ඒක හරි ඉදිකිරීමට ගන්න. ගොඩනැගිල්ලට ගන්න. ඉඩමට ලොකුවට ගන්න යන්න එපා. මත් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අහන්න ඉතින්. මේ සර් මම බුදු මැදුරේ බුදු පිළිමයක් කොහොමද මේ ඊසානට බුදු මැදුරක බුදු පිළිමයක් තියන්නේ කොහොමද සර්? දැන් ඊසාන දිශාවේ ඉඳන් නිරිත පැත්තට මුහුණ දාන්නද බුදුරජාණන් වහන්සේගේ සිරස තියෙන්නද මේ කොහොමද කියලා චුට්ටක් ඒක ගැන කියන්නකෝ සර්. මිස් පාඩමට නම් අදාළ නැහැ ඔය අහන එක. අර නිරිත දිශාව වගේම තමයි සාමාන්‍යයෙන් ඔයගේ ප්‍රශ්න අහන්න එපා. ඒ කවුරුත් මම මේකට උත්තර දෙන්නම්. මේ වාස්තු පුරුෂයා ගැන පොඩ්ඩක් අහන්න අද පාඩම නිසා. ඊසානට අපි බලන්න ඕනේ. ඊසාන දිහා බලාගෙන තමයි අපි වඳින්න ඕනේ. මොකද ඊසාන දිහා බලාගෙන තමයි අපි පාඩම් කරන වගේ වැඩ කරන්නේ. මොකද ඊසානෙන් එන එනර්ජි එකක්. ඒ එනර්ජි එක අපි ආධ්‍යාත්මික පිරිසිදුභාවයට සහ අපේ පාඩම් වගේ වැඩක් කරනවා නම් ටිකක් හොඳයි. ඒ නිසා අපි ඊසාන බලාගෙන වඳින විදිහට පිළිමේ ස්ථානගත කරගත්තා නම් හරියි. ඔව් සර් මේ වාස්තු පුරුෂයාගේ අපි දැන් මැද ගන්නේ බ්‍රහ්මපාදයේ විදිහටනේ. ඔව්. එතකොට එතන පෑගෙන්න හොඳ නැද්ද? පාගන්න බෑ මිස් ඔතන. ඔය කිව්වට ඔතන පාගන්න බෑ. ඔක ත්‍රිමාන ස්වරූපයක් එන්නේ. පායගෙනවා කොට පෑගෙන්න හොඳ නෑ. ඔතනින් වෙන්නේ බ්‍රහ්ම ස්වරූපය. බ්‍රහ්මනේ තියෙන්නේ. බ්‍රහ්ම ස්වරූපය කියලා කියන්නේ මොකද්ද? අපි කතාවට කියනනේ බ්‍රහ්මයටවත් ඉන්න බෑ කියලා කියනව නේද සමහරවිට. අහලා තියෙනවද ඒක? ඔව්. බ්‍රහ්මයේ වෙන තැන මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද? ඉන්න බෑනේ. පාගනවා කිව්වහම එතනට මොකද්ද වෙන්න ඕනේ? අපි එතනින් යන්න එන්න ඕනේ නේද? යන්න එන්න එතන ඔව් එතනින් යන්න එන එක හොඳ නෑ එතකොට. යන එන එක නිදාගන්න එක එතන වැඩි ගැවසෙන්න හොඳ නෑ. ඒ කියන්නේ බ්‍රහ්මයට විතරයි හොඳ. එතන බ්‍රහ්මයට වෙන කෙනෙක්ට සුදුසු නෑ කියන එක තමයි ඔකෙන් කියන්නේ. ඕක පෑගෙන්නේ මතක තියාගන්න. පෑගෙන්නේ ඔක ත්‍රිමානයි. ඔක උඩ බ්‍රහ්මපාදයේ ඔය ලක්ෂය එන්නේ උඩින් එන්නේ. පොළවේ නෙමෙයි එන්නේ. එතකොට මේ ඔව් ඒක ගිනි කතුරයි යන මැද නේද සර් ගන්නෙ? මොකද්ද? දැන් ගිනි කතුර කියලා අපි ගැහුවාම ඒකේ මැද නේද අපි ගන්නෙ බ්‍රහ්මපාදයේ කියන තැන? ගිනි කතුර කියන්නේ තෝ පටලගෙන ඉන්නවා. ගිනි කතුර කියන්නේ ඕක නෙමෙයි මිස්. ගිනි කතුර කියලා දැන් මිස් අදහස් කරේ කොන් හතර යා කරාම එන මැද ගිනි කතුර නෑ. ඒක නෙමෙයි ගිනි කතුර. ගිනි කතුර කියන්නේ වෙන එකක්. ඔය මධ්‍ය ලක්ෂය කියලා ගන්නකො ඒක. නම වැරදි. මධ්‍ය ලක්ෂය තමයි ගන්න ඕනේ. ඒ හරියෙන් උඩින් තමයි ඉන්නේ බ්‍රහ්මපාදයක පා ගන්න බෑ. එතකොට සර් ඒක බිත්තියකට වැටුනොත් එහෙම ඒකේ මොකක් හරි තියෙනවද බාධාවක්? පීඩාවීමක් වෙනවා. පීඩා වෙනවා නේ. එළිය වැටෙන්න හොඳ නැද්ද බ්‍රහ්මපාදයේ තියෙන තැනට? ඉස්සර කාලේ මැදම දොරකින් හරි
ඉස්සර කාලේ මැද මිදුල් තිබ්බේයි. එළිය ගන්න ඕන හින්දා නේද? ගන්න ඕනේ හින්දා. හරි. උත්තරේ හම්බුණානේ. හරි සර් හරි පැහැදිලි. හරි ඔයගොල්ලන්ට මේ අහලා තිබුණා සර් තව දෙයක් අපිට දැන් දිශාව හොඳ නැත්තම් ඒක ගන්න එපා කියලා කිව්වනේ. මං එහෙම කිව්වේ නෑ. එහෙම එකක් කිව්වේ නෑ. දිශාව හොඳ නැත්තම් ගන්න එපා කියන එකක් කිව්වේ නෑ මම. මොකක් සම්බන්ධද මේ මිස්? ඔව් සර් ඉස්සෙල්ලා කිව්වේ දැන් අපිට මේ නිරිත හොඳ නැත්තම් පුද්ගලයාට ඒක පාවිච්චි කරන්න එපා කියලා. නෑ එහෙම එපාම කියලා එකක් නෑ මිස්. ඒක ඊට වඩා සුදුසුයි අරක කියලා ගන්න පුළුවන්. ඒක මහා වාස්තුවට එන එක ගන්න ඕනේ. මහා වාස්තුවට එන එක ගන්න ඕනේ. නමුත් එයාට අර උපරිම කාලසටහනක් ගන්න ඕනේ. ඒකයි අදහස් කරේ ගන්න එපා කියන එක නෙමෙයි. ප්‍රශ්නේ අහන්න. මොකක්ද ඒක දැනගන්න තියෙන්නේ? ඔව් ඒ කියන්නේ දැන් එහෙම දිශාව හොඳ නැත්තම් කියන්නේ දැන් එක්කෝ කේන්ද්‍රය ගත්තොත් අපි 22 වෙනි දේශකානාධිපති පුද්ගලයෙකුගේ ඉන්නවා නම් ඒ ග්‍රහයෙකුට ඒ සම්බන්ධ දිශාව හොඳ නැද්ද කියන එක මම අහන්න ගියේ. කේන්දරින් බලන ඒවා එහෙම ගන්න බෑ මිස්. ඔක වෙන ක්‍රමයකට ගන්න. ඔක ගන්න උපන්දිනේ ගණනය කරලා ගන්න වෙවි. හරි සර්. හරි. ඔයගොල්ලන්ට ස්ථාවර වාස්තු පාඨමාලාවට සම්බන්ධ වෙන අවශ්‍ය නම් පාඨමාලාව සම්බන්ධ පොඩි විස්තරයක් මම කරන්නම්. මට ඔක වෙන වෙනම කතා කරලා කට්ටිය අහනවා. ඒ නිසා මම ඒක විස්තර කරලා ඉන්නම්. ඔයගොල්ලන්ට ඒ ස්ථාවර වාස්තු පාඨමාලාව හදාර එක ගෙවීම සහිත පාඨමාලාවක් හදාරනවා නම් ඔෆිස් එකක් දාලා වාස්තු පටන් ගන්න පුළුවන් මට්ටමට යනකම් ඒ උගන්වනවා. ඒ කියන්නේ වෘත්තීය වාස්තුවේදියෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ගානට දෝෂීවත් කරන ගානට මේ විදිහට උගන්වනවා. ඒකේ වාස්තු පලාපල කතනයත් එක්කම තමයි එතකොට කියලා දෙන්නේ. එතකොට ස්ථාර වාස්තු පාඨමාලාව කියලා කියන්නේ වෘත්තීය වාස්තුවේදියෙක් වශයෙන් ඔයගොල්ලන්ට බය නැතුව වැඩ කරන්න පුළුවන්. ඒක සම්බන්ධ වුණාට පස්සේ පාඩම් 24යි තියෙන්නේ. පාඩම් 24 තුල ඔය කියපු ඔය දිසා චක්‍ර ඇතුළු සියලුම චක්‍ර ටික ආවරණය වෙනවා. එතකොට ඒකේ වාස්තු පලාපල කතනයත් එක්ක තමයි උගන්වන්නේ. වාස්තු පලාපල කතනය කියලා කියන්නේ ගේ දිහා බලලා, ගෙදර වාස්තු දිහා බලලා ගේ වටේ රවුමක් යනකොට ගෙදර ඉන්න අයගේ ලෙඩ ටික කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට කකුලේ ඇඟිල්ල එක තුවාලයක් තියෙනවා නම් ඒව පවා කියන්න පුළුවන් වාස්තු හරියට බැලුවොත්. ඊට පස්සේ ගෙදර අයගේ ආර්ථිකය, වියදම, ඉතුරුම්, රැකියාවේ තත්ත්වය, රැකියාව උසස් වීම ලැබෙනවද, අමතර ආදායම් මාර්ග තියෙනවද, රැකියාවේ ප්‍රශ්න තියෙනවද, නීති ප්‍රශ්න තියෙනවද, නඩු තියෙනවද, ඔය ඔක්කොම ටික නිවස දිහා බලලා, නිවසේ වාස්තු බලලා කියන විදිහ උගන්වනවා. ඊට පස්සේ ගෙදර ඉන්න දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, නිවසේදී පාඩම් කරනවද, සෙල්ලම් කරනවද, මොකද කරන්නේ, උනන්දු අඩුයිද, පාඩම් කරාට පස්සේ ගෙදරදී හොඳට පාඩම් කරන හැබැයි විභාගෙදී ලකුණු අඩුයිද, ඔය වගේ සම්පූර්ණයෙන් බලලා අධ්‍යාපන තත්ත්වය කියන්න පුළුවන්. ඒ වගේම විවාහ ප්‍රමාද වෙච්ච අය ඉන්නවද, විවාහේ ප්‍රශ්න තියෙනවද, දරුපල ප්‍රමාද, ඒවා කියන්න පුළුවන්. ඊට පස්සේ ගෘහ මූලිකයේ ස්වභාවය කියන්න පුළුවන්, අනියම් සම්බන්ධතා කියන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ලිංගික ජීවිතය කියන්න පුළුවන්, අඹුසැමි සමගිය බැඳීම ඒවා ගැන කියන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරික ස්ථානයන් නම් ඒකේ ලාභය කොහොමද හැසිරෙන්නේ, පාරිභෝගික ආකර්ෂණය කොහොමද, ණය වෙලාද ඉන්නේ, ව්‍යාපාරයේ මුලින් හොඳට ගිහිල්ලා ඉවරලා පස්සේ අවසානයේදී මොනවා හරි ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දෙනවද, ඒ වගේ සම්පූර්ණ විස්තරය කියන්න පුළුවන්. වාස්තු පලාපල කතනය කියලා කියන්නේ ඕක. ඊට අමතරව ඕක කියලා නිකන් ඉන්නේ නැහැ. ඔය දෝෂේ දින නියම කරලා අයින් කරන විදිය කියලා දෙනවා. ඒ කියන්නේ මේ වාස්තු අපි කියන ප්‍රතිකර්මය කරාට පස්සේ දවස් 7න් 21න් 45න් උපරිම දවස් 90ක් ඇතුළත මේ දෝෂය ඉවත් වෙන විදිහට වාස්තු ප්‍රතිකර්මය කරන්නේ කොහොමද කියන එක උගන්වනවා. ඒ කියන්නේ වාස්තු දෝෂය හඳුනා ගැනීම, දින නියම කරලා ප්‍රතිකර්මය කරන විදිය, ඒ වගේ අංග සම්පූර්ණ වෘත්තීය වශයෙන් උගන්වන විදිය කියලා දෙනවා. එතකොට සාමාන්‍ය මේක ඉන්දියාවේ වාස්තු එකක් තමයි උගන්වන්නේ. ඉන්දිය ගුරුකුලයක වාස්තු එකක් උගන්වන්නේ. සාමාන්‍යයෙන් ඉන්දිය රුපියල් ලක්ෂයක් විතර වටිනා මේ පාඨමාලාව. ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍ය ලක්ෂ 3ත් ලක්ෂ 5ක් විතර අතර ගාණක් වටින එකක්. නමුත් රුපියල් 15000ක් වගේ පොඩි මේ ගුරු පඬුරකට තමයි මේ කෝස් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කොටස් වශයෙන් ගෙවලුණත් ගන්න පුළුවන්. එතකොට මේකේ විෂය නිර්දේශය ගත්තොත් එහෙම දිසා චක්‍ර ටික ඔක්කොම උගන්වනවා. එතකොට සෝම, ඊශාදිත්‍ය, අග්නි, යම, ඒ වගේ ඒ ප්‍රස් ටික උගන්වනවා. ඒ වගේම දිශා කාරක ටික උගන්වනවා. දිශා රාග උගන්වනවා. නීල රාග, හරිත රාග ඒ ටික උගන්වනවා. එතකොට චක්‍ර ටික සුද්ධ චක්‍ර, ස්කන්ධ චක්‍ර, ආවරණ චක්‍ර, වර්ණ චක්‍ර, පංචභූත ශක්ති, පංචභූත චක්‍ර, ශක්ති ගණන සිද්ධාන්ත. විෂය නිර්දේශ මම මේක විස්තරේ මම දාන්නම්, ගෲප් එකකට දාන්නම්, ඔයගොල්ලෝ බලන්න.
එතකොට ඔයගොල්ලන් සම්පූර්ණව ඒ කියන්නේ වාස්තු සම්බන්ධව අංග සම්පූර්ණව මහා වාස්තු සම්බන්ධව අංග සම්පූර්ණව ඉන්දියන් ගුරුකුලයක හරි මම මේ විෂය නිර්දේශය තුළ මේ ටික මම ගෲප් එකට දාන්නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලන් හුඟක් ඔය ප්‍රශ්න වලට ඔය අහපු චක්‍ර සම්බන්ධ අහපු ප්‍රශ්න වලට විෂය නිර්දේශ උත්තර තියෙනවා. එතකොට වාස්තු ගත්තට පස්සේ ප්‍රධාන මම කියන්නේ වාස්තු ආකාර තුනකට බෙදෙනවා කියලා. මහා වාස්තු කියලා මේ අපි ඉගෙන ගන්න නොමිලේ පාඨමාලාව ඉගෙන ගන්න එකයි. සහ මම කිව්වේ ගෙවීම් පාඨමාලාවක් තියෙනවා කියලා ස්ථාවර වාස්තු ඒකයි. ඊට පස්සේ අංකික වාස්තු කියලා පුද්ගලයාට බලපාන විදිය වෙන එකක් තියෙනවා. ඊට පස්සේ වාස්තු ශක්තිය වෙනස් වෙන ස්වරූපයක් තියෙන එක විචල්්‍ය වාස්තු කියලා අපි ඉගෙන ගන්නවා. මම ඒකේ ටියුට් එකකුත් ඒකත් ගෲප් එකට දාන්න එකත් බලන්න ඕගොල්ලෝ. ඔයගොල්ලන්ගේ අමතර දැනීමට හොඳයි. ඊට පස්සේ පොඩි ලිපියක් තියෙනවා මම ඒකත් දාන්න ඒකත් කියවන්න. කර්මයත් එක්ක වාස්තු සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සමහර අය කියවලා ඇති. කියවපු නැති අලුත් අය ඉන්නවනම් මම ඒකත් දාන්නම් ගෲප් එකට. ඒ සියල්ල කියවන්න ඔයගොල්ලෝ මම තව ටිකකින් දාන්නම්. ඒවා අධ්‍යයනය කරන එතකොට ඔයගොල්ලන්ට අමතර දැනීමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඉඳලා ඊළඟ පාඩම් ටික ඊටාම ගැඹුරු කරුණු කාරණා ටිකක් අපි යනවා වාස්තු සම්බන්ධව නොමිලේ පාඨමාලාවෙත්. ඔයගොල්ලන්ට නොමිලේ පාඨමාලාවේ උගන්වන්න නැති වැදගත් කරුණු ඉගෙන ගන්න ඕන වෘත්තීය වාස්තු වේදිකෙක් විදියට වැඩ කරන්න කැමති නම් අර මම කියපු කලින් විස්තර කරපු ස්ථාවර වාස්තු පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් යම් ගෙවීමක් කරලා. කැමති අයට ඒක සම්බන්ධ වෙන්නත් පුළුවන්. සර් අපිට ඔය මේ උසස් මේ වාස්තු පාඨමාලාවේ රෙකෝඩින් එක අපිට මේ හැමදාම තියාගන්න පුළුවන්ද? ඒක මිස් මෙහෙමයි සිද්ධි වෙනවා ඒක. මේ හුඟක් නාඩි මම උගන්වන නාඩි එකයි වාස්තු එකයි අනිවාර්යෙන් සිද්ධි වෙනවා. සිද්ධි වුණාට පස්සේ ඔයාට නිකන් අර මේ පොතක්වත් බලන්න ඕනේ නැහැ. ඔයාට කියාගෙන යන්න පුළුවන් සහ ඔයාට දැනුම එනවා. එතකොට කරන්න තියෙන්නේ වීඩියෝ එක බලන්න හැමදාටම තියාගත්තට අවශ්‍යත් නැහැ. ඔයා වීඩියෝ එක බලලා සටහනක් සම්පූර්ණ කරගත්තා නම් හරි. ඊට පස්සේ සටහන බලාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. සහ ඒ සටහනත් ඔයාට පස්සේ අවශ්‍ය වෙන්නේ මේක ඔයාට නිකන් අර කටපාඩම් වෙනවා වගේ දෙයක් වෙනවා. මේ විදිහට උගන්වන්නේ. වීඩියෝ එක කොච්චර කාලයක් තියෙනවද කියලා කිව්වොත් සාමාන්‍ය වීඩියෝ එක මාසයක් විතර වගේ තමයි දෙන්නේ. ඒ මාසය තුළද නෝට් සම්පූර්ණ කරගන්න ඕනේ. මාසයක් තිබ්බ කියලා ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. මොකද අර වගේ සිද්ධ වෙනවා. වාස්තුවේ කියන සිද්ධියට මම වග කියනවා. මම කියන විදිහට කරොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගේ වටේ යනකොට පටපට ගාලා වාස්තු පලාපලය කියන්න පුළුවන්. දෝෂ ටික අයින් කරන්න පුළුවන්. ලොකු වැඩක් කරගන්න පුළුවන් වෙන විදිහට පාඨමාලාව නිර්මාණය කරලා තියෙනවා. ඒකට මම වග කියනවා. සර් එතකොට අපිට මේ සම්පූර්ණ මුදල ගෙවලා එකට සම්බන්ධ වුණොත් අපිට ඒක කොහොමද රෙකෝඩින් එක සතියකට වතාවක් දෙක රෙකෝඩින් එකක් දෙන්නේ කොහොමද? සම්පූර්ණ මුදල ගෙවුවොත් රෙකෝඩින් 20 රෙකෝඩින් පාඩම් 24ක් තියෙනවා. 24ම එකපාර දෙනවා. මිස්ටර් එතකොට නම් මාසෙන් අයින් වෙන්නේ නැහැ. යම් කාලයක් අපේ අවශ්‍ය කාලෙ දෙනවා. ඒ ටික අධ්‍යයනය කරගෙන යන පුළුවන්. සාමාන්‍යයෙන් මේක හරියට මහන්සි වුණොත් ඔයාලට සතියකින් විතර මේක ඉගෙනගෙන ඉවර කරගන්න පුළුවන් සම්පූර්ණ කෝස් එක අරගෙන. එහෙම සරලයි ගැඹුරුයි. නමුත් සරල විදියට උගන්වනවා. සිද්ධ වෙන විදියට උගන්වනවා. හුඟක් ඉන්න අපේ වැඩ කරන ඉන්නවා මේ පාඨමාලාවේ ගාස්තුව කියස මට හරියට ඇහුන්නේ නැහැ ගාන. සම්පූර්ණ ගාස්තුව මිස් 15000යි. කොටස් ගෙවලා ගන්න පුළුවන්. 2500 කොටස් වශයෙන් ගෙවලා ගන්න පුළුවන්. හරි සර්. සර් එතකොට මේ කුලීගේක හිටියොත් ඒ ප්‍රතිකර්ම කරලා ඒවා ඒ නිවසයන්ට හරියන විදිහට මේව කරගන්න පුළුවන්ද? ඔව් කුලීගේක හිටියොත් මිස් කඩලා බිඳලා ලොකු වැඩ සෙල්ලම් දාන්න බෑනේ අපිට කුලී අනුන්ගේ ගයන්නේ. ඔව් සර්. එහෙමනේ මේ අර ප්‍රතිකර්ම කිවි අර ඔව් ප්‍රතිකර්ම කරනකොට අපි අර මං කියපු ස්ථාර වාස්තු පාඨමාලාවේ වර්ණ චක්‍රය කියලා චක්‍රයක් උගන්වනවා. ඒකේ එනර්ජි වලින් ශක්ති මට්ටමින් නිවැරදි කිරීම කරන්න. කඩන්නේ බින්දින්නේ නැහැ. එතකොට කුලී ගෙදරක හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. Tamanට ඒක ගෙදර අයිතිකාරය දන්නෙත් නැහැ. මේ ප්‍රතිකර්මයක් කරාද නැද්ද කියලා දන්නෙත් නැහැ යා. ඒක ශක්ති මට්ටමේ. වාස්තු වලට ඒකත් උගන්වනවද වාස්තු අර කෝස් එකට? ඔව් ස්ථාර වාස්තු පාඩම 15 කෝස්. ඔව් වර්ණ චක්‍රය උගන්වනවා කියන්නේ ඒකේ කිව්වනේ ඉතින් මේ මොකද්ද මේ දෝෂයින් දින නියම කරලා දෝෂයින් කරන විදිහ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද කියන්නකෝ එහෙම එකක් දවස් 3න් මේ දෝෂෙ මං අයින් කරනවා කියලා කරන වාස්තු ශිල්පියෝ ඉන්නවද? අපෙන් ඉගෙන ගත්ත අය වැඩ කරන අය ඉන්නවා එහෙම. දින නියම කරලා අයින් කරන්න පුළුවන් දෝෂ. සර් වීඩියෝ පාඩම් 4ක් 2500 පාඩම් 24ක් මිස් තියෙන්නේ. පාඩම් 24 4 සෙට් ගන්න පුළුවන්. පාඩම් 4ක් ගන්නවා ඒක බැලුවා සටහන් සම්පූර්ණ කරගත්තා අධ්‍යයනය කරගත්තා. ඔකේ තියෙන පේපර් වගේක් දෙනවා පේපර් කරන්න ඕනේ ඒ ටික කරා ඊට පස්සේ ඊළඟ 4 ගත්තා. එimhe 4 ගන්නත් පුළුවන්. වෙලාව තියෙනවා නම් එකපාර අරගෙන සතියෙන් විතර කෝස් එකම ඉවර කරගන්නත් පුළුවන්.
එතකොට අර ආංකික එකයි අර විචල්්‍ය පාඨමාලාවයි ගැන චුට්ටක් කියන්නකෝ. ඔව් අංකික වාස්තු කියලා කියන්නේ උපන්දිනේ මම ඒකේ ටියුට් එක දාන්නම් ඔය ප්‍රධාන වාස්තු ශක්තියින් තුන බෙදෙන විදිය ගැන. ඒක බැලුවම තේරෙයි. අංකික වාස්තු එක 2500යි. ඒකේ ගාන එක පාඩම් 6ක් හරි 4ක් හරි ඇත්තේ. ඒක කෙටි පාඨමාලාවක්. ඊට පස්සේ විචල්්‍ය වාස්තු එක 1500. විචල්්‍ය වාස්තු එක නම් ගන්න ඕන ඉක්මනට ගන්න. මොකද 2026ට හදපු එක තියෙන තව මාස පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒක කරන්න සර් මහා වාස්තු එක කරලා ඉන්න ඕනේද? නෑ සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් වෙනම කරන්න පුළුවන් නෑ. ඒව නොකර කියලා ප්‍රශ්නයක්වත් නෑ. මේ ප්‍රධාන වාස්තු කෝස් එක කරා නම් ලොකු දැනුමක් එනවා. අමතර දැනුමකට අරක ගත්තට කමක් නෑ ඉතින්. හරි සර් හරි. යම් කෙනෙක් ඉන්නවා නම් මුදල් අපහසුතාවයක් තියෙන ඒ අයට තමන්ගේ ජීවිතය යම් මට්ටමකින් සාර්ථක කරගන්න තමයි මේ කෝස් දෙක තියෙන්නේ. ඒක අඩු මුදලකටනේ තියෙන්නේ. 2500ක් හරි 1500ක් හරි ගෙවලා යාට යම් මට්ටමකට එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ තියෙන දැන් හිතන්නකෝ ඊටාම මුදල් අපහසු කෙනෙක් ඉන්නවා නම් යාට විචල්්‍ය වාස්තු කෝස් එක 1500ට යනවා. ඒකේ තියෙන ඒවා කරලා ඉවරලා යම් මට්ටමකට ආර්ථිකය ගොඩ දාගෙන යාට යන්න පුළුවන් ඊටු කෝස් වලට. ඒ විදිහට හදලා තියෙනවා. එතකොට මොන හරි දෙයක් අපිට ලියා ගන්න බැරි වුණොත් රෙකෝඩින් එක මැකුණොත් එහෙම ආයි ඉල්ලලා ගන්න පුළුවන් වෙයිද? මිස් මෙහෙමයි. ඉතින් නෝට් එකක් වීඩියෝ එක බලලා සාමාන්‍යයෙන් පැය විනාඩි 20ක වගේ හරි සරල සටහනක් තියෙන්නේ. ඒක ලියා ගත්තට පස්සේ ආයෙ රෙකෝඩින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම රෙකෝඩින් එකක් ඉල්ලලා ගන්න පුළුවන් ඉතින්. එහෙම අවශ්‍ය නම් වෙන්නේ නැහැ. ඉතින් එහෙම මෙච්චර කාලයකට කවුරුත් ඉල්ලලා නැහැ එහෙම. රෙකෝඩින් එක හුඟක් අය එකපාරයි බලන්නේ. සර් විචාලේ වාස්තුවකට රෙකෝඩින්ග්ස් කීයක් තියෙනවද? විචාලේගේ මට මතක විදිහට මිස් 3ක් ඇත්තේ. 3ක් කියන්නේ ප්‍රධාන පාඩම් 2යි තියෙන්නේ. අමතර වෙන පාඩමක් දෙනවා. ගයක් අර බෙදා ගන්න විදිය, ගයක් මේ වර්ග කරගන්න විදිය කොටස් වලට බෙදා ගන්න මේ පාඩම අමතර පාඩමක් දෙනවා ඒකට. සර් මේ විචාල එක නම් ඔයගොල්ලෝ වැඩි ගන්න යන්න එපා. මොකද දැන් ජූලි තව මාස තියෙන්නේ. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස 5යි තියෙන්නේ. එතකොට ඒකේ ඔයගලන්ට අර ජනවාරි ඉඳලා කරන්න තිබිච්ච වැඩ ටික වැඩක් නෑ. ඒවා කරලා ඉවරයිනේ. එතකොට ඔයගලන්ට මාස 5ක විතර තියෙන්නේ. පුළුවන් නම් ඔයගොල්ලෝ අංකික වාස්තුවකට යන්න. විචාල එක ගන්නවා නම් ඔයගොල්ලෝ මේ 2027 එක ගන්න. ඒක තාම නෑ. විචාල එක ගන්නවා නම් මුලින්ම ගන්න ඕනේ. ජනවාරි අපි මං හිතන්නේ සැප්තැම්බර් ගිය අවුරුද්දේ සැප්තැම්බර් විතර කරේ අපි. පාඨමාලාව රිලීස් කරේ. විචාල එක නම් ලොකු වැඩක් වෙන එකක් නෑ. දැන් මාස පොඩි ප්‍රමාණයක් තියෙන නිසා. සර් මුලින්ම ගන්න ඕනේ. අපි කොයි මේ කෝස් එකද මුලින්ම ගන්න ඕනේ? ඔව් මිස් මෙහෙමයි. අපි පාඨමාලා ගැන මම විස්තර දාන්නම්. එකෙන් පොඩ්ඩක් බලා ගන්න. ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහන්නකෝ. පන්ති ඉවර කරගන්න එපා. මේ උගන්නපු ටික සහ වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. මම මේ පාඨමාලා විස්තර ඔක්කොම දාන්නම්. රෙකෝඩින් එකක් වෙන නිසා මේ අපිට එතකොට හදිසියෙ ප්‍රශ්නයක් මොන හරි දැනගන්න උනොත් ඒ ගැන කොහොමද සර් දැනගන්නේ? පුද්ගලික අවධානය දෙනවා. කෝල් කරලා ඕන වෙලාවක අහන්න පුළුවන්. ඒ අහලත් තේරුනේ නැහැ කියලා හිතන්නකෝ. එහෙමනම් මිස්ටර් සූම් පන්තියක් ඉල්ලන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ. මට සූම් පන්තියක් දෙන්න කියනකොට එතකොට මිස්ටර් සහ මට පුළුවන් වෙලාවක සූම් පන්තියක් දාලා ඉවරලා ඒ කොටස මම බෝඩ් එක ඉස්සරහට ගිහලා උගන්නලා ආවරණය කරලා දෙනවා. ඒ කියන්නේ මම සිද්ධි කරන්න වග කියනවා කියන්නේ ඒකයි. මේ කෝස් එක කරලා ඔයාට ගේ වටේ යනකොට වාස්තු පලාපලේ කියා ගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ නැහැ. මම ඒකට වග කියනවා. සර් බොහොම ස්තුතියි. මම කලින් අහුවා අර මේ ඉගෙන ගන්න ළමයෙකුට යන්ත්‍රයක් එහෙම සර් කිව්වා මලයාලි ඒවා වලින් පුළුවන් කියලා. ඒ ගැන කතා කරගන්නේ කාත් එක්කද කොහොමද? යන්ත්‍රයක් දාගන්න මිස්ටර් යන්ත්‍රයක් හදාගන්නද ඕනේ? ඔව් සර්. මට මිස් WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්නකෝ. හැබැයි අද දෙකෙන් පස්සේ වගේ ගන්නකෝ. හොඳයි සර්. අද පාඩම හරි වෙන වාස්තු සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. අද පාඩමේ වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා. ඒ ටික තමයි ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ. පළවෙනි පොයින්ට් එක තමයි ශිව දෙවියන්ගේ දහඩිය බිඳුවෙන්. ඒකෝට ජලයට සම්බන්ධ ආපෝ වලට සම්බන්ධ ශක්තියක් ඕක. ඊට පස්සේ අර සූර්යය අසුරය මහා බ්‍රහ්මය අල්ලගත්ත තැන් ටික. එතකොට උතුර නැගෙනහිර කියන්නේ සූර්යයන්ට අයිති සුර ශක්තියින් වැඩ කරන්නේ. එතකොට බටහිර දකුණ කියන්නේ අසුර ශක්තියින් වැඩ කරන්නේ.
ඉදිකිරීමත් තුළ. එතකොට බ්‍රහ්ම ශක්තිය වැඩ කරන්නේ මැද. එතකොට ශිව දෙවියෝ තමයි පාලනය කරන්නේ හිස ප්‍රදේශයේ. ඒවා ඒ ඊටාම වැදගත් ඈ. වාස්තු ඉගෙන ගන්න ඊටාම වැදගත්. ඕවා ගැන පොඩ්ඩක් හොයන්න, අධ්‍යයනය කරන්න, පොඩ්ඩක් හිතන්න, කල්පනා කරන්න. කලින් තේරිච්ච නැති දේවල් තේරෙන්න පටන් ගනි. අද පාඩමේ හරය ඕක. ඔය දැන් පොඩ්ඩක් touch කරන්න. ඒ කියන්නේ ත්‍රිමූර්තියයි පංචමහා භූතත්වයයි සංකල්පණය වෙලා තමයි වාස්තු සම්පූර්ණ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් පංචභූත අනිවාර්යෙන් එනවා. මොකද පංචභූත වලින් තොර දෙයක් නැහැ වේදීය වල. වේදීය ශාස්ත්‍රයේ කුඩාම ස්වરૂපයේ පංචභූත මේ පංචභූත. ඔසේ මට වගේ ගොඩක් වැදගත්. මොකද මේ උතන වාස්තු පුරුෂය ආදාළ අපිට රෝග සම්බන්ධව ස්ථාන තත්ත්වයන් නිර්මාණය පිළිබඳව පොදු දැනුමක් එනම සයරේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක මම සාමාන්‍යයෙන් මට වෙලාව නැති එකයි කියන නැත්නම් ඇත්තටම මම මේ ඉන්න අයටත් කියනවා සර්ගේ පාඩම් වලට සහභාගී වෙන්න. හොඳ දැනුම් සම්භාර ලබා ගන්න මම ගත්තද මට බලා ගන්න වෙලාව නැති කමේ තියෙන බැලුවේ 1 2යි ඒකෙන් පුදුම දැනුම් සම්භාරයක් එනවා. මම අවංකව කියනවා ඒක ඔයගලන්ට. හොඳයි තුන්වල් සර්ණයි. හරි මිසර් ස්තුතියි. මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. පාඩම අපි නවත්තන්න ඕනේ 10 අමාරයි වෙලාව. අනිත් එක තමයි කියන්න ඕනේ මේ දිශාව ගැන දන්නේ නැතුව වාස්තු ඉගෙනගෙන වැඩන්න එක මගේ පුද්ගලික මතය. මගේ පුද්ගලික මතය පටල ගන්න එපා. දිශාව ගැන දන්නේ නැතුව කෙනා වාස්තු දන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් ලංකාවේ හුඟක් තැන්වල දිශාව ගැන උගන්වන්නේ නැහැ. ඒකෝර අපි මේ අර මං කියපු ස්ථාවර වාස්තු පාඨමාලාවෙන් දිශාව ප්‍රමුඛ කරගෙන තමයි අපි යන්නේ. ඒ වගේම තමයි මේ නොමිලේ පාඨමාලාවට ඔයගොල්ලෝ මේ ඉස්සරහා පාඩම් වලට මේ වාස්තු විතරක් නෙමෙයි යంత్ర මන්ත්‍ර ජ්‍යොතිෂය අංක විද්‍යාව ඔක්කොම සම්බන්ධ වෙන්න ගැඹුරුම පාඩම් ටික පටන් ගන්න හදන්නේ මේ දැන් තමයි. දැන් අදත් ගැඹුරු පාඩමක් පටන් ගත්තේ. ඉස්සරහා පාඩම් අනිවාර්යයෙන්ම සජීවීව සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මේ රෙකෝඩින් එක ලබා දෙනවා සම්පූර්ණයෙන්ම. සමහර ඉදිරි පාඩම් වල රෙකෝඩින් වල කොටස් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් වලට සජීවීව සම්බන්ධ වෙන්න සියලු මේවා මේ මොකද මේ ටිකක් අපි දැන් අර බර ගියර් එකකට දාලා පාඨමාලාව යන්න පටන් ගත්තේ මේ දැන් මේ මාසෙ ඉඳලා තමයි. ඒ නිසා ප්‍රශ්න සමාවෙන්න අනිත් එක දැනගන්න ඕනේ යంత్ర මන්ත්‍ර පාඨමාලාව මේ ජ්‍යොතිෂයට සම්බන්ධ එකක්ද සර්? ඒ පාඨමාලාව හිමමද කරන්නේ? නොමිලේ එකද මිස් අහන්නේ? ඔව්. නොමිලේ එක මිස් ජ්‍යොතිෂයට ටිකක් සම්බන්ධයි. මොකද ඒ කියන්නේ ජ්‍යොතිෂයේ අර ප්‍රතිකර්ම වලට ශාන්ති කර්ම පැත්තට අපිට ගන්න පුළුවන් නේ. එතකොට සම්බන්ධ නැහැ කියලාම කියන්න බෑ. සම්බන්ධ වෙනවා. යంత్ర මන්ත්‍ර පාඨමාලාවේ අපි බලමු ප්‍රැක්ටිකල් එකක් දාන්නත් බලමු. කට්ටිය එකතු කරලා කොහෙට හරි ළඟ තැනකට ගෙනහල්ලා අපි ඔය ඇඳුරු පුටුවක් හදන විදිහ ඒක මේ මොකද්ද යහන හදන විදිහ එහෙම අපි බලමු. ඉස්සරහට බලමු. එහෙම අදහසකුත් තියෙනවා. අනිත් එක මම ගොඩක් දුර බලාපොරොත්තු වෙන්නේ කිව්වනේ අර ඉන්දියාවේ ක්‍රමයේ ගැන්නුවට අපේ ලංකාවට ආවෙන් ක්‍රමයේ ඒක ගලපලා උගන්වනවා කියලා. ඔව් නොමිලේ මේ පාඨමාලාව මිස් නොමිලේ උගන්වන එකේ ලංකාවේ වාස්තු තමයි මම උගන්වන්නේ. මට ඉන්දියන් වාස්තු එක උගන්වන්න බෑ අර කෝස් එක තියෙන නිසා. මේකේ යම් කොටස් ගලපලා මම උගන්වනවා. ඉතින් අද එකත් අර කිව්වා මං කිව්වා අර මේ බහිරව පූජාව තියෙන එක සමානයි කියලා කිව්වේ ඒකයි. ඒ වගේ අර මෙහෙට සංස්කෘතියට පොඩ්ඩක් ගැලපෙනවා. සමහර ඒවා සමානකම් තියෙනවා අසමානකම් තියෙනවා. ඔසේ මම සහභාගී වෙන්න පොඩි වෙලාවක් ගියා. මම දැන් මේකෙන් බලා ගන්නවා සර් ඒක. හරි මිසර්. හරි එහෙනම් අපි අදට thank you very much sir. හරි දුක් සංගයි යහපතක්ම වේවා. හරි ආයිබෝන් සියලු දෙනාටම පන්ති නවත්තමු අපි. ගොඩක් ස්තුතියි සර්ට. ගොඩක් මේ ස්ථාවර වාස්තු විද්‍යාවටත් මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා සර්. හරි මිසර්.